හරි. හරි ඔයාලට මේ වීඩියෝ එක හොඳට පේනවද? සවුන්ඩ් අවුලක් නැද්ද? පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. කේස් එකක් නැද්ද කියලා. මැසේජ් එකක් දාන්න මේ වීඩියෝ එක අවුලක් නැද්ද? ඔඩියෝ එක එනවද කියලා. හරිද? ෂේප්ද? පොඩ්ඩක් chat එකට දාන්න chat එකට මැසේජ් එකක් දාන්නකෝ මේ වීඩියෝ එක අවුලක් නැද්ද? වොයිස් අවුලක් නැද්ද කියලා. ෂේප්ද? අවුලක් නැහැ නේද? හරි. අපි මුලින්ම කරන්න ගමු 20යි 22 සමාන්තර ශ්‍රේණි ගාන. ඒ කියන්නේ 20යි 22 පේපර් එක ගන්න. ඒකේ අංක 7 ගාන. 20යි 22 අංක 7. 20යි 22 අංක 7 ගාන. මම කලින් ටයිම් එක වැරදිව දාලා තියෙනවා මේ ක්ලාස් එක 9 කියලා 8ට තමයි එක වෙන්න ඕනේ. හරිද මේ ක්ලාස් එක වෙන විදිය දන්නව නැහැ මම නේද? හරි ඒ නිසා ටක් ගාලා 20යි 22 අංක 7 ගාන සමාන්තර ශ්‍රේණි ගානක් තියෙන්නේ. ඉක්මනට කරන්න යන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න විනාඩියකින්. තාමත් ඒ දෙන්න නිසා 20යි 22 අංක 7 ගාන. හරි 20යි 22 අංක 7 සමාන්තර ශ්‍රේණි ගාන. ඔය කියන්නේ ලයිට් වැඩි වගේ නේද? ඔව් නේද? හරි 20යි 22 අංක 7 ගාන ඉක්මනට කරන්න. ඒතකොට මේ කොලෙත් මේ එක එක දාගන්න 22 අංක 7 ගාන කරා කියලා. 22 අංක 7. අපි විනාඩි 5ක් විතර සාකච්ඡා කරන්න ගන්න. සමාන්තර ශ්‍රේණි 22 ගාන. තමයි ස්ක්‍රීන් එක දාලා ෂෙයා කරන්න. 20යි 22 අංක 7 ගාන. හරි මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරනවා දැන්. එකෙන් බලාගෙන කරන්න පුළුවන්. 20යි 22 අංක 7. මෙන්න මේ ගාන. පාසලක ක්‍රීඩාවක් සඳහා සිසුන් පෙළගස්වා ඇති ආකාරය ගැන කියන ගාන. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න ගාන කරන්න.
ළමයි වලට මම තව පොඩි වෙලාවයි දෙන්නේ. මේ ඉක්මනට කරන්න. ගොඩක් කට්ටියට දැන් රෙකෝඩින් එක බලන සීන් එකක් තියෙනවා. මේ මම හිතුණා රෙකෝඩින් එක දාන්නේ නවත්තනවා. ඔයාලා රෙකෝඩින් බලන්න කියලා ගන්න බෑ දැන් මෙතන. මම හිතන්නේ ගොඩක්ම ඉන්නේ අලුත් එක්ක ඔයා ළමයි. මොකද රෙකෝඩින් ළමයි 30ක් 40ක් බලනවා මේ ඒක මම දාන හින්දා. ලයිව් එකෙන් මේ වැඩේ ඉවර කරගන්න. එතකොට ඔයාලට ලේසි මම ගෙසපිට කිව්වා. තව විනාඩි 3ක් වගේ දෙන්නම් ඉක්මනට ගාන ඉවර කරන්න. මම ඊට පස්සේ ගාන සාකච්ඡා කරනවා. මේ මෙතනදී මම ගොඩක් ෆෝකස් කරන්නේ ගාන සාකච්ඡා කරන එක. මම ඔයාලට ගෙසපිට කිව්වා. ඒ ගාන හදන්න ටිකක් අඩු ටයිම් එකක් කරගෙන ගාන වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරගමු. පාසල ක්‍රීඩා ඉසව්වක් සඳහා සිසු පෙළගස්වා ඇත්තේ කියන ගාන. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ chat එකට දාන්න ඕන මේ account එකට මම කතා කරන account එකට නෙවෙයි. තව co-host account එකක් තියෙනවා මේ ඔයගොල්ලෝ බලන්න. අන්න ඒකට තමයි ඔයගොල්ලෝ message එකක් දානවා නම් දාන්න ඕනේ. මේ මම කතා කරන account එකට නෙවෙයි. co-host account එකක් තියෙනවා. අශාන් ජයසිංහ කියලා මේ wallpaper එකක් දාලා sorry මේ DP එකක් දාලා නැති එක. අන්න ඒකට තමයි ඔයගොල්ලෝ message එකක් දානවා නම් දාන්න ඕන. හරි. වෙලාවෙත් කරපොය කරා කියලා message එකක් දාන්න. කරපොය. ප්‍රොමිලක්කම් 1 2 3 4 කැලි 4ක් තියෙනවා. අපි දැන් දවස් 3ක් ක්ලාස් එක කරා. මම හිතන්නේ ගණන් 14ක් කළා දිනවා. ඒතර අද 6යි ගණන් 20යි. අපි 6 සහ 4 විදිහට දැන් සම්දට ගණන් 4ක් කරනවා. රචනා ප්‍රශ්න බ්‍රහස්පතින්දාට පැය 2යි ක්ලාස් එක ගණන් 6ක් කරනවා. විනාඩි 20 ගානේ. සාකච්ඡාවටත් එක්ක ලියන්නත් එක්ක. හරි. වෙලා අපි කරමු නේද? හරි. මේ මම දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන එක අයින් කරනවා. හරි. ඔයගොල්ලෝ මේ දැන් ගාන බලා ගන්නවා මෙතන වෙලාවෙදී. ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මම කලින් කිව්වා වගේ chat එකට දාන්න ඕන host account එකට නෙවෙයි අනිත් account එකටයි. හරි. ඔයගොල්ලෝ everyone දැම්මත් කවන්නේ මට inbox කරනවා නම් මේ inbox කරන්න ඕනි host account එකට නෙවෙයි co-host account එකට. හරි. අපි ගන්න කරමුනේ. හරි. අද ලයිට් ලොකු කේස් එකක් නෑ නේද? අවුලක් නෑ නේද? චෙක් නේ. හරි. අපි ගන්නට යමු. exercise දෙකේ සමාන්තර ශ්‍රේණි ගාන. හරි. ගාන මොකක්ද තියෙන්නේ? පාසල ක්‍රීඩා ඉසව්වක් සඳහා සිසුන් පෙළගස්වා ඇත්තේ පළමුවන පේළියේ සිසුන් 7 දෙනෙක්ද ඉන්පසු සෑම පේළියකම පෙළ පේළියට වඩා සිසුන් 3 ගාන වැඩි වෙනවා. කියන්නේ 7 ඊට පස්සේ 10 13 ඔය විදිහට සමාන්තර ශ්‍රේණියක තමයි තියෙන්නේ. එවිට එක් එක් පෙළේ සිටින සිසුන් සංඛ්‍යා අනුපෙළ වලින් ගත්ත සමාන්තර ශ්‍රේණියක පිහිටයි. කියන්නේ සමාන්තර ශ්‍රේණිය කියලා වට තේරෙනවානේ 7 10 13 ගියාම එක ගානේ කියලා තියෙනවා සමාන්තර ශ්‍රේණියක පිහිටයි කියලා. මෙම ශ්‍රේණියේ පළමු වන දෙවන සහ තුන්වන පේළි පිළිවෙලින් ලියන්න. එතකොට පළවෙනි පේළිය මෙච්චරයි දෙවෙනි පේළිය මෙච්චරයි. එහෙම ලියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. රෝමිලක්කම් එකේ ඔයාගේ බලාපොරොත්තු වෙන්නේ ඔය නිකම්ම ඔය පළවෙනි එකේ 7යි දෙවෙනි එකේ 10යි තුන්වෙනි එකේ 13යි කියලා ලියන එක විතරයි නේ. හරි. මෙම ශ්‍රේණියේ එන්වන පදයේ සොයන්න. එන්වන පදයේ tn සඳහා ප්‍රකාශනයක් ගන්න කියලා අත්‍තරම කියන්නේ. ඔයා දන්නවා ලෝකෙ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියක එන්වන පදයේ හොයන සූත්‍රය තමයි tn සමානයි a ධන n ඍණ එක වාරයක් b. ලෝකෙ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියක n වන පදය හොයන්නේ tn සමානයි a ධන n ඍණ එකක් d සූත්‍රය හරහා. හැබැයි ගාන කියන්නේ මේ දීලා තියෙන සමීකරණයට ගැලපෙන tn හොයන්න කියලා. ඒ කියන්නේ සරලව මේ තියෙන ලෝකෙ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියකට ගැලපෙන tn සමීකරණය ඉස්සරහා තියෙන ඕනම පදයක් මේ තියෙන්නේ මේ සමාන්තර ශ්‍රේණියනේ. ඔයාලට කියන්නේ මේ tn සමීකරණයක් ගොඩනගන්න ඕන. හැබැයි ලෝකෙ තියෙන ඕනම එකකට නෙවෙයි. ලෝකෙ තියෙන ඕනම එක පළවෙනි පදේ a පොදු අන්තරය d n වන පදේ n නේ. හැබැයි මේකේ පළවෙනි පදේ 7යි පොදු අන්තරය 3යි. n වෙනි පදේ ඉතින් n තමයි. එහෙනම් ඔයා tn සමානයි පළවෙනි පදයේ අගය 7යි ධන n වන පදයේ සූත්‍රයක් ගොඩනගන්න එහෙනම් n තමයි n ඍණ 1යි. හැබැයි මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය d නෙවෙයි කියක් වෙනවද? 3ක් වෙනවා. සුළු කිරිල්ලක් තියෙන්නේ 7 7යි එකතු කිරීම මෙතන වරහණෙන් මේ තුන ඉලක්කම ගොඩනවා. 3 වරක්ෙන් 3යි n වෙනවා. 3 වරක් ඍණ 1 ඍණ 3ක් වෙනවා. 3යි n මම ඉස්සරහට ගන්නවා. 3යි n 7න් 3ක් අය වුණාම ධන 4ක් කියනවා. tn සමානයි 3යි n ධන 4 කියලා.
පේපර් එකේ තියෙන සමීකරණයම එනවා. ඒ කියන්නේ ඔයාලට දැන් මේ ගොඩ නැගුණේ ලෝකෙ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියකට TN නෙවෙයි. මේ තියෙන TN සමානයි A දාන n එකයි D කියන්නේ ලෝකෙ තියෙන ඕනම සමාන්තර ශ්‍රේණියක n වන පදයේ සඳහා සුදුසු සමීකරණයක්. හැබැයි මේ ඔයා ගොඩ නැගලා තියෙන්නේ මේ ගානට 7 10 13 කියන ශ්‍රේණියට ගැලපෙන TN සමීකරණයක්. හරි දැන් මෙයා ඕන වෙලාවක යූස් කරන්න පුළුවන් මේ ගාන සඳහා. YouTube link එක දෙන්න බෑ මෙහෙම මේ මම YouTube මේ live දාලා නැහැ. මම recording එක තමයි upload කරන්නේ. මේ Zoom එකෙන්ම join වෙන ගොඩක් කට්ටිය message දාලා මේ පුතේ අපිට දෙන්න මම එයාට reply දාලා ඉන්න. මේ ඔයාලා Zoom එකෙන්ම join වෙන්න. YouTube එකේ මම recording එක මේ සතිය දානවද නැද්ද කියලා බලලා තමයි දාන්නේ. මොකද මේ ගොඩක් කට්ටිය recording එක බලන්න හදනවා. හරි. හරි. ප්‍රොමිලක්කම් 2 3 සිසුන් 40 දෙනෙකු සිටින්නේ කීවන පේළියද? ඒ කියන්නේ මේ TN සමීකරණ ඉස්සරහ තියෙන පදයක් නේද? sorry. මේ සමාන්තර ශ්‍රේණිය ඉස්සරහ තියෙන පදයක් නේද? කියන්නේ 7 10 13 ගිල්ලා 40 කෙනෙක් ඉන්නවා. එහෙනම් ගිල්ලා ඉස්සරහ 40 කෙනෙක් ඉන්නවා. ඔයාගෙන් අහනවා ඒ කීවෙනියද කියලා. සිසුන් 40ක් කියන 7ක් ඉන්නවා 10ක් ඉන්නවා 13ක් ඉන්නවා. කොහොම ගිල්ලා ළමයි 40ක් ඉන්න පේළියක් තියෙනවා. මේ කීවන මෙයා කීවන පේළියද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. මෙයා කීවෙනියද? මෙයාගේ අංකේ අහන්නේ ඔයාගෙන්. හරි. ඔයා දන්නවා normally සාමාන්‍ය ගානක් තිබුණා TN සමානයි A දන්න n එක වාරයක් D දැම්මා. ඒකේ පදේ අගේ දන්නවා නම් TN වලට 40 ආදේශ කරා A වල අගේ අර පැත්තට ඔහොම සුළු කරන්නයි කියන්නේ. හැබැයි ඔයා මේ සමීකරණයට නැත්තම් මේ සමාන්තර ශ්‍රේණියට ගැලපෙන TN සමීකරණයක් දන්නේ නැත්නම්නේ. නමුත් මෙන්න මේ රෝමිලක්කම් දෙකේ ඔයා මේ සමාන්තර ශ්‍රේණියට ගැලපෙන TN සමීකරණයක් ව්‍යුත්පන්න කරගත්තා. එහෙනම් A දන්න n එක වාරයක් D වලට යන්න අවශ්‍ය නැහැ. මේ ව්‍යුත්පන්න සමීකරණය යූස් කරන්න පුළුවන්. එහෙනම් රෝමිලක්කම් 3 කෙලින්ම TN සමානයි A ධන n එකයි D නෙවෙයි 3n ධන 4 කියලා ලියා ගන්න. ඔයාගෙන් අහන්නේ 40 දෙනෙකු සිටිනේ කීවෙනි එකේද කියලානේ. එහෙනම් TN වලගේ 4යි මේ සමානයි 3n ධන 4 වෙනවා. 4 අනිත් පැත්තට එනවා ඍණ 4ක් විදිහට. 40න් 4ක් කඩනවම එකපාරම අඩු කරලා වෙනවා 36ක් වෙනවා. 40න් 4ක් ගියම 36ක් වෙනවා. 36 සමානයි 3n වෙනවා. දෙපැත්තම 3න් බෙදන්න. දෙපැත්තම 3න් බෙදන්න. කෙලින්ම ඔයාට n වල අගය එනවා 36 3න් බෙදුනහම කීයක් කියලාද? 12ක් කියලා. ඒ කියන්නේ සිසුන් 40ක් ඉන්නේ කීවෙන පේළියද? 12 වෙනි පේළිය. ඉතින් ලියන්න. එම නිසා 12 වන පේළියේ ය කියලා. කියන්නේ 12 වෙනි පේළියේ තමයි. එම නිසා 12 වන පේළියේ ඒ කියන්නේ 12 වෙනි පේළියේ තමයි හරියටම ළමයි 40ක් ඉන්නේ. TN සමීකරණ රිවර්ස් එකට දැම්ම. ඒ කියන්නේ 40 වෙනි පේළිය නෙවෙයි 40ක් ඉන්නේ කීවෙනි පේළියද කියලා වගේ අහුවේ. හරි 1 2 3 හරි රොමිලකම් 4 මෙම ක්‍රීඩාව සඳහා තෝරාගෙන ඇත්තේ සිසුන් 700 දෙනෙකු පමණක් නම් ඉහත ආකාරයට සිසුන් පෙළගස්වා ඇති මුල් පේලි 20 සම්පූර්ණ කරගත හැකි වේදයි හේතු සහිතව පෙන්වනවා. ඒ කියන්නේ මේ විදිහට 1 2 3 4 ඔහොම ගිල 40ම පවර යනවානේ. ඔයගේ පේලි ගාන කියනවා 20ක් මේක විදිහට ගොඩ ගන්න ඕන. ළමයි 700ක් ඇතිද කියලා අහනවා. ඒක රොමිලකම් 4 පේලි කීයක් දොලා පුරවන්න ඕන? පේලි 20ක් නේ. ඔයා දන්නවා එකතුව ගන්න SN සමීකරණ වලින් TN කියන්නේ සමාන්තර ශ්‍රේණියේ ඉස්සරහා තියෙන පදයක අගය ගන්න එක. SN සමීකරණය කියන්නේ පළවෙනි පදයේ ඉඳලා පද ඒ අදාළ ප්‍රමාණයේ පදවල එකතුව ගන්න සමීකරණයක්. එතකොට මෙතන මුළු ළමයි ගාන නේද 700ක් වෙන්නේ. එක පේලියක 700ක් ඉන්නව නෙවෙයි. මේ මුලේ දැන් 7යි 10යි 17යි 17යි 13යි 20යි 30යි අන්න එහෙම එකතු කර එකතුව 700ක් තමයි කියන්නේ. එකතුව 700 නෙවෙයි ළමයි 700 ඉන්නේ. පේලි 20ක් පුරවන්න පුළුවන්ද කියලා අහනවා. ඔයා අතන 700ක් නෙවෙයි ගාන හදන්න ඕන. ඔයා පේලි 20කට ඕනි ළමයි ගාන බලන්න. 700ක් ඇතිනම් ප්‍රමාණවත් වෙනවා. 700ට වඩා ඕන නම් ප්‍රමාණවත් නැහැ. එච්චරයි. يعني සරල ගොතේ මෙසෙන් සමීකරණේ දාන්න පේලි 20ක් ගතව ගන්නවා. n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් b කියලා ඔයාලට සමීකරණය ලියා ගන්න පුළුවන්. මේ සමීකරණේ SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ එක වාරයක් d. මේ සමීකරණේ භාවිතයෙන් ඔයා පේලි 20ක හදන්න. n වලගේ 20යි 20 බෙදීම 2යි 2යි a පළවෙනි පේලියේ 7ක් ඉන්නවා. එකතු කිරීම පේලිය අංකය 20යි 20 අඩු කිරීම 1යි. පොදු අන්තරය 3යි. 3 දුරට යන්නේ. 20 බෙදීම 2 කියන්නේ 10යි. කොට වරහන් ඇතුලේ දෙවරක් 7 14ක් වෙනවා. එකතු කිරීම 20න් එකක් 19යි. 19 වරක් 3 57යි. කෙලින්ම 14යි 57යි එකතු කරලා 10න් ගුණ ගන්න දෙන්නේ. කෙලින්ම 14යි 57යි එකතු කරනවා. 4යි 7යි 11න් 1යි එකක් තිබුණේ. 1යි 1යි 2යි 2යි 5යි 7යි.
71යි 10න් ගුණන ගමන් කීයක් පිළිගනවද? 710යි. ඒ කියන්නේ මේ විදිහට අත 10 13 16 19 මොහොම ඉස්සරහට ඉස්සරහට පුරවගෙන ගිහලා පේලි 20ක් පුරවන්න ළමයි කීයක් ඕනද? 710ක් ඕන. හැබැයි මේවට තෝරාගෙන තියෙන්නේ 700 දෙනෙකු පමණක් නම් කියලා ගාන කියලා දෙන්න. කියන්නේ 700ක් ප්‍රමාණවත්ද? දැන් 710ක් ඕන. පාලියන්න. එම නිසා මොකද්ද? 700 දෙනෙකු ප්‍රමාණවත් වෙනවද නැද්ද? ප්‍රමාණවත් නොවේ කියලා ලියන්න පුළුවන්. අතර 20යි 22 කියන්නේ ඇත්තටම ඕඩියල් පේපර් එක ගත්තම සමාන්තර සිටි ලේසිම ගාණක් මේකෙම ලොකු දෙයක් නැහැ. සරල දෙයක් තියෙනවා. පැහැදිලි නේද? අත් බෝඩ් එකේ සම්පූර්ණ ගාණම තියෙනවා. මම ඊළඟ ගාණ දෙන්න කලින් ඔයගොල්ලෝ මේක අඩුපාඩුවක් තියෙනවා හොඳට ඉවර කරන්න. මේ සම්පූර්ණ ගාණම හරියට මැසේජ් එකක් දාන්න මේ chat එකටම ගාණ හරිද කියලා. හරි. ඔයාලට ඒක තේරුම් නැති මොකක් හරි දැනක් තියෙනවා නම් ඒකත් මැසේජ් එකක් දාලා අහගන්න. හරි. අපි කරේ සමාන්තර සැටි 20 22 ගාණ. හරිද? සම්පූර්ණයෙන්ම හරිද? ගාන හරි. ගාන හරි. හරි. ඕකේ. හරි. ඔයගොල්ලෝ දැන් යන 20යි 22ේම සම්භාවිතාවේ ගානට. කියන්නේ උඩ විභවගත පේපර් එකේ 20යි 22ේ සම්භාවිතාවේ ගාන. අපේ අර chart එකේ අන්තිම සම්භාවිතාවේ ගාන. පාස් පේපර් වල 20යි 22ේ සම්භාවිතාවේ ගාන. අපේ chart එකේ නම් අන්තිම ගාන. හරි. ස්ක්‍රීන් එක පැහැදිලි නේද? මේ ගාන අඩුපාඩුවක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මම දැන් ගාන අයින් කරලා ස්ක්‍රීන් එක ඔයාලට ෂෙයා කරනවා 20යි 22ේ සම්භාවිතාවේ ගාන. දැන් ඔයගොල්ලෝ අරගෙන මේ ඉරි කපා ගන්න. මේ මම ඔයාලට දුන්න ડોකියුමන්ට් එකේ දැන් 20යි 22ේ සමාන්තර ශ්‍රේණි ගාන ඉවරයි. දැන් සම්භාවිතාවේ ගාන කපලා කරන්න. මම ඔයාලට ඒක අය පාරක් ෂෙයා කරන්න. ඒක 1 2 3 කියලා කැලේ තුනක් තියෙන්නේ. තුන්වෙනි කොටස් තියෙන රුක් සරහනක්. මම මුලින්ම ඔයාලට එකපාර පෙන්නන්න බැරි නිසා මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ කොටු දැල කැල්ල. අපි ඒක කරලා ඉවර වෙලා රුක් සරහනට යමු. හරි. ඉක්මනට කරමු. ඔය මම ෂෙයා කරලා තියෙන 20යි 22 පේපර් එකේ සම්භාවිතාවේ ගානේ කොටු දැල කොටස. හරි. ඉක්මනට ගාන ගන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ. ස්ක්‍රීන් එකේ තියෙන කැලේ මුලින්ම කරලා ඉවර කරන්න. මේක ළම රෙකෝඩින් එක ගොඩක් දුරට මම YouTube අප්ලෝඩ් කළා. ඔයාලට ලින්ක් එකක් දෙන්න. මෙතනින්ම වැඩි ඉවර කරගන්න. අත ඔයගොල්ලෝ බලන එක ගොඩ ගහ ගන්නවා. හරි. ටක් ගාලා ස්ක්‍රීන් එකේ තියෙන ගාන කරා.
ඔයාලා මැසේජ් එකක් දානවා නම් දාන්න ඕන මෙන්න මේ මම දැන් කතා කරන account එකට. මම මේකෙන් chat එකේ hi කියලා මැසේජ් එකකුත් දාලා තියෙනවා. ඒකට දාන්න මැසේජ් එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ දැන් කතා කරන එකට. හරි වෙලා ඇති නේද? හරි. අපි ගාන කරමු. හරි. ෂෙප් නේද? තව වෙලාවක් නැහැ නේ. හරි. අපි ගාන කරමු. හරි. අංක දෙක ගාන අපි දැම්මේ සම්භාවිතාවය කියන්නේ 20 22 අංක 4 ගාන. 22 අංක 4 වෙනි ගාන මේ මම දැන් කරා. හරි. මොකද්ද ගාන කියන්නේ? පාසලේ ශ්‍රේණි සංචිතයේ 11 වන ශ්‍රේණියේ A හා A2 නම් දෙදෙනෙකුද 11 පන්තියේ 12 වන ශ්‍රේණියේ B1 B2 B3 නම් සිසුන් තිදෙනෙකුද අයත්ය. ටෙනිස් සංචිතයක මෙන්න මෙහෙම ඉන්නවා. ඉදිරි දිනයකදී පැවැත්වෙන යුගල ටෙනිස් තරගයක් සඳහා සිසුන් දෙදෙනෙකු එක් සිසුවෙකුට පසුව අනෙක් සිසුවා. එක්කෙනෙක් තෝරගන්නවා පැත්තකට පහක් ඉන්නවනේ. පහෙන් එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් කරගෙන ඊට පස්සේ ආයෙ තව එක්කෙනෙක් ගන්නවා. අහඹු ලෙස ගන්නවා. මෙම පරීක්ෂණ නියඳ අවකාශය රූපයේ දක්වන ෆොටෝදල මත පත්‍ර ලකුණු ගන්න කියලා දෙනවා. කියන සරලව ගොත් හැම මේක අන්‍යෝන්‍ය වශයෙන් භාෂිකාර නොවන සිදුවීම. කියන්නේ පළවෙනි පාර මේ පළමු ගැනීම දෙවෙනි ගැනීම කියලා පේපර් එකේ ලියලා දෙන එක ලියා ගන්න. ඔයාලා එක්සෑම් එකේ විතර පළමු ගැනීම ඊට පස්සේ මෙතන දෙවන ගැනීම අන්න ඒක ලියලා නැත්නම් ළමයි අනිවාර්යෙන් ලියන්න ඕනේ. නැත්නම් ලකුණක් අඩු කරන්න පුළුවන් පරීක්ෂණයන්නේ. හරි. පළවෙනි පාර A1 කියන ළමයා ගත්තම දෙවෙනි පාර A1 කියන ළමයා එන්න පුළුවන්ද? කියන වෙන තවත් හිතක් තියලා තියෙනවා. ඒ තිත සිද්ධිය එනවද? පළවෙනි පාර A1 කියන ළමයා තෝරගන්නවා දෙවෙනි පාරත් A1 නෑ. කෙනෙක් අරගත්තට පස්සේ එයා එතනින් ගන්න බෑනේ. එයා ආයේ දාලා ගන්න නෑ. A1 ගත්තා නම් A1 ආයේ බෑ. කියන්නේ මෙන්න මෙතන තිතක් තිබ්බේ. ඒ සිදුවීම වෙන්න බෑ. A1 එක A2 ලැබෙන්න පුළුවන්. A1 එක B1 B2 B3 කොහොමද ගැටලුවක් නැහැ. A2 එක A1 ප්‍රශ්නයක් නැහැ. හැබැයි A2 එක A2 ආයෙන්න බෑ. මෙතන වෙන තිතක් තිබ්බා. ඒ තිත එන්න විදියක් නැහැ. හැබැයි A2 එක A1 පුළුවන් B ගැටලුවක් නැහැ. B කියන්නේ අනිත් පන්ති. ඔය වගේම B1 එක A1 A2 ගැටලුවක් නැහැ. හැබැයි B1 ම ලැබෙන්න බෑ. B2 B3 ප්‍රශ්නයක් නැහැ. B2 එක A1 A2 B1 පුළුවන්. B2 බෑ. B3 ප්‍රශ්නයක් නැහැ. B3 ප්‍රශ්නයක් B3 එක A1 ප්‍රශ්නයක් නැහැ A2 ප්‍රශ්නයක් නැහැ B1 ප්‍රශ්නයක් නැහැ B2 ප්‍රශ්නයක් නැහැ B3ම ආය ලැබෙන්න B3ම ආය ලැබෙන්න B3 එක B3 නැහැ කියන මෙන්න මේ නැද්ද සෙට් එක මෙන්න මේ නැද්ද සෙට් එක එන්න විදිහ නෑ ඔන්න ඔය වගේ අතට ගෙන
එකම ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු තෝරා ගැනීමේ සිද්ධිය වටකොට දක්වා එහි සම්භාවිතාවය. එකම ශ්‍රේණිය කියන්නේ 11 වෙනි ශ්‍රේණිය එහෙම නැත්නම් 12 වෙනි ශ්‍රේණිය වෙන්න ඕන දෙන්නා. කියන්නේ A කියලා තමයි 11 වෙනි ශ්‍රේණිය ගත්තේ. B කියලා තමයි 12 වෙනි ශ්‍රේණිය ගත්තේ. ඒ කියන්නේ පළවෙනි සිසුවා A වර්ගයේ කෙනෙක් නම් දෙවෙනි කෙනාත් A වර්ගයෙන්. කියන්නේ මේ දෙන්නගේ ඡේදනයක් වෙනවා. කියන්නේ මෙන්න මේ හතර දෙක හරියනවා. එකපාර රවුන්ඩ් කරන නිසා මම එකක් විතරක් දැම්ම ඊට ටික සෙට් කරනවා. B වර්ගයේ නම් එතනත් B වර්ගයක් 12 වෙනි පන්තිය නම් 12 වෙනි පන්තිය. කියන්නේ B1 එක A1 A2 හරියන්නේ නැහැ. හැබැයි B2 B3 හරියන්නේ. මේ මුන් දෙන්න හරියන්නේ මෙන්න මේ ටික සෙට් වෙනවා. මෙතනත් එහෙමයි. B1 එක A1 A2 හරියන්නේ නැහැ. හැබැයි B2 B3 හරියන්නේ. මේ සෙට් එක අයින් කළා. මෙන්න මේ 10 දෙනා වෙනවා. ඔන්න ඔය ටික තමයි එන්නේ. එම සම්භාවිතාවයත් හොයන්න කියලා කියනවා රෝමි ලක්කම් දෙක. මම අදාළ සම්භාවිතාව කියලා වෙනවා. අදාළ ස කියලා වෙනවා. ඔක්කොම මෙතන 5 5 25ක් කියන ළමයි 25ක් තිබුණට මැද පහ නැහැනේ. කියන්නේ ඔක්කොම 4 කීයක් තියෙන්නේ? 20යි. 20න් මෙතන 2යි, මෙතන 3යි, මෙතන 3යි 6යි. 6යි 2යි 8යි. 20න් 8ක් කියලා එන්නේ. 20න් 8 හරි. හැබැයි 4න් කැපෙනවා. 4න් කැපුණාම 20, 4න් කැපුණාම 5යි, 8 4න් කැපුණාම 2යි. 5න් 2ක් කියලා තමයි උත්තරේ. හරි. හරි මම කොබදලා උත්තරات කොහොම කරන්න ළමයි අපරාධ වෙලා නිසා. එයා ගාවට ස්ලෝන් දෙනවා නේද? හරි. රෝමි ලක්කම් තුනක් කොහොම කරනවා ඔය පේපර් එකේ තියෙන්නේ. හරි. රෝමි ලක්කම් 3 තෝරා ගැනීම සිසුන් දෙදෙනාම එකම ශ්‍රේණියේ වූ විට තරංගයේ දිනීමේ සම්භාවිතය 0.7ක්ද දෙදෙනා ශ්‍රේණි දෙකක වූ විට තරංගයේ දිනීමේ සම්භාවිතය 0.5ක්ද වේ. මේක ළමයි මේ ගානෙන් ඉස්සරහට ආපු ගාන. ඒ කියන්නේ මේ තෝරා ගන්න ළමයි දෙන්නා එකම ශ්‍රේණිය නෙවෙයි. මම මෙතන දීලා දෙන්නේ මුලින්ම අඳින්න. එකම ශ්‍රේණියේ වීම කියන මම එකම කියලා තියෙනවා. එකම ශ්‍රේණියේ වීම පේපර් එකේ print කරලා තියෙනවා. ශ්‍රේණි දෙකක වීම. එකක් පේපර් එකේ print කරලා තියෙනවා. ඒකට ඇඳලා දීලා තියෙන නැත්නම් මේ තෝරා ගැනීම කියන පරීක්ෂණය මේ ප්‍රතිඵල කියන පරීක්ෂණය. ප්‍රතිඵල වර්ග දෙකකින් ළමයි. එකම පන්තියේ වුණත් දිනීම පරාජය වීම. මම මෙතන කෙටියෙන් ලියන්න. දිනීම පරාජය. දෙන්න පන්ති දෙකක වුණත් ප්‍රතිඵල දෙකකින් ඔය දෙකම තමයි තියෙන්නේ. දිනීම පරාජය. හරි. ගාණි කියනවා මෙතන ගාණි දීලා තියෙනවා. ශ්‍රේණි දෙකක වීම 5න් 3යි කියලා දාලා දෙනවා. මම මේක දාන්න ඕනද? 5න් 3 කියන එක දාන්න ඕනද? ඒක දීලා තියෙනවා දෙන්න ඕනද? නෑ. ඔයා අදාළ සම්භාවිතාවය හොයාගත්ත නේද? මෙන්න මේ රෝමි ලක්කම් දෙකේදී දෙදෙනාම එකම පන්ති. A නම් A, B නම් B. එකම පන්ති වීම 5න් 2යි කියලා. කියන්නේ එකම පන්ති වීම 5න් 2යි කියලා හදාගත්තානේ. මේක ඉතින් 5න් 3 කියලා දෙන්න දෙයක් නෑ ළමයි එහෙනම්. මෙතන 5න් 2යි කියලා හැදුවානේ. එහෙනම් මෙතන 5න් කීයද? මෙතන 5න් 3 තමයි. ඒක පේපර් එකේ print කරලා දීලා තියෙනවා ඈ. ප්‍රතිඵල දාගන්න එක තමයි ඔයාලට කරන්න තියෙන්නේ. බලන්න ගාන කියලා තියෙනවා. දෙදෙනාම එකම ශ්‍රේණියේ විතර තරංගයේ දිනීම 0.7යි. දෙදෙනාම එකම ශ්‍රේණියේ වෙලා තරංගයේ දිනීම 0.7යි. 0.7 ලිව්වට වැරදි නෑ. ඒක බිංදුව දෙකක් තියෙන්නේ. 0.7 වැරදි නෑ. ඒතරේ හරි. ඒතර මෙතන 0.3ක් වෙනවා. එකතු එකක් වෙන්න බෑ. ඒක අනිවාර්යෙන් දිනීම හෝ පරාජය කියන දෙකෙන් එකක් වෙනවානේ. ඒතර ප්‍රතිඵල දෙන්නගේ ටෝටල් එක එකක් වෙන්න ඕන. සම්භාවිතාවය අනිවාර්යෙන් වෙන්න සිද්ධියක් නම් ප්‍රතිඵලයේ සම්භාවිතාවය එකයි. වීම නොවීම කියලා දෙකම ගත්තොත් එකක් වෙන්න ඕනේ. එතකොට 0.3යි 0.7යි එකතු තමයි එකක් වෙන්නේ. එහෙනම් මෙතන 0.4 මෙතන 0.3 වෙන්න ඕන. හැබැයි දශම දාගෙන මෙතන වාගත්ත එක සුළු කරලා දෙපැත්තෙන් පුළුවන්. ඒ නිසා මම මේකත් භාග කරගන්නවා. ඒ කියන්නේ 0.7 කියන එක මම 10න් 7 කියලා ලියාගත්තා. හරිද? 4 බෙදීම 10.7යි. එහෙනම් මේක 10න් 3ක් කියලා මම ලියාගත්තා. හරි. 0.3යි 3 බෙදීම 10යි. දෙදෙනා ඊට පස්සේ ගානේ කියනවා එම දෙදෙනා ශ්‍රේණි දෙකකින් ඌ විට තරගයේ දිනීම 0.5යි. 0.5 කියන්නේ 10න් 5යි කියලා ලියනවා. එහෙනම් පරාජයත් 10න් 5ම තමයි. පැහැදිලි. සිම්පල් නේ. දෙදෙනා එකම පන්තියේ වෙලා තරගයේ දිනීම 10න් 7යි, පරාජය 10න් 3යි. දෙදෙනා පන්ති දෙකකින් වෙලා දිනීම 10න් 5යි, පරාජය 10න් 3යි. ඒක 10න් 10ක් වෙන්න බෑ. ඒක එකක් වෙන්න ඕන නිසා. හරි. ප්‍රශ්නයක් අහලා තියෙනවා. තෝරාගත් සිසුන් දෙදෙනා යුගල තරගයේ දිනීමේ සම්භාවිතය. ඒතකොට පෙළක් ළමයි නවදයක් කියලින්න මෙන්න මේ කෙලවරෙන් 5න් 2 වරක් 10න් 7 ලියලා හදලා උත්තරේ දෙන්න. මෙතන 10න් 5න් 2 වරක් 10න් 3 හදලා උත්තරේ දෙනවා. හදලා උත්තරේ ලියනවා. අන්න ඒ වැඩේ කරන්න එපා. හේතුව එතන වැඩුවොත් එහෙනම් මෙතනත් වැඩිනේ. ඒ නිසා මෙතනට යන්න අලුත් ගානක් විදිහට. කියන්නේ දැන් මේකේ අහලා තියෙන තරගයේ දිනීමනේ. තරගය දිනීම ගාණි කියලා නෑ එකම පන්තියේ වෙන්න ඕනද පන්ති දෙකක වෙන්න ඒ මොනවද කියලා නෑ එකම පන්තියේ වෙලා දිනුවත් ප්‍රශ්නයක් නෑ අන්තරුවක් දැන්
එකම පන්ති වෙලා දිනුවත් ප්‍රශ්නයක් නැහැ. ශ්‍රේණි දෙකක වෙලා ඒ දිනුවත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔය තරු දෙකක් මම දැම්මේ. ඔය අතු දෙකම නැත්නම් ඔය සිදුවීම් දෙකම. ඔය දාම දෙකම ගැලපෙනව නේද? එහෙනම් මේ දාමේ ගියේ කොහොමද? එකම පන්ති වෙලා දිනුවා. පන්ති දෙකක වෙලා දිනුවා. අන්නේ සිදුවීම් දෙකේ සමේෂන් එක නැත්නම් එකතුව ගන්නයි තියෙන්නේ. එකම ශ්‍රේණියක වීම කීයද? 5න් 2යි. එකම ශ්‍රේණියක වීම 5න් 2යි. එතනින් දිනන එක 10යි 7යි. 10යි 7යි. පැහැදිලිද? පන්ති එකම වීම 5න් 2යි. ඒකෙන් දිනීම 10යි 7යි. දෙන්න පන්ති දෙකක වීම. මම පොඩ්ඩක් පාත්‍ර ගන්නවා හරියට කියලා නිසා. දෙන්න පන්ති එකකම වීම 5න් 2යි. එතනින් දිනීමට යාම 10න් 7යි. ඊළඟ කෑල්ල දෙන්න පන්ති දෙකක වීම 5න් 3යි. එතනින් දිනීම 10න් 5යි. එතනින් දිනීම 10න් 7යි. මේ වගේ ගණන් කපන්න කලින් දැන් මෙතන 5 10 5 10 කපන්න කලින් දෙන්නම එකම විදිහට කැපෙනවද කියලා බලලා ඉන්න. මෙතන උඩයි යටයි කපනවා නම් 2යි 10යි තමයි කපන්නේ. මෙතන උඩයි යටයි කපනවා නම් 5යි 5යි කපන්න. ඒ නිසා වර්ග දෙකකින් නිසා කපන්න එපා. කොහොමද හරි අන්තිමට සමාන කරන්නේ? මෙතන 5 10යි කීයක් වෙනවද? 50යි. දෙවරක් 7 14යි. 50න් 14යි. සුළු වෙනවම සුළු කරේ හේතුව විතරයි මෙතනයි සුළු කරලා හරිය සමාන නැත්නම් ආයෙ හරිය සමාන කරගෙන ගුණ කරගන්න ඕනේ. ඒක මොඩල. 5 10 50යි. 3 වරක් 5 15යි. බලන්න දැන් දෙන්නගෙන් හරිය සමාන නේද? එහෙනම් ලව එකතු කරන්න 50න් 14යි 15යි එකතු කරාම 29ක් කියන උත්තරේ. පැහැදිලිද? සම්පූර්ණයෙන් ගන්න තේරුණාද? ෂේප්ද? හරි. මම මේ කරේ 20යි 20 සම්භාවිතාවය ගන්න. දැන් ඔයාගේ අර graph එකේ ඔයා කපා ගන්න ඕනේ. මම ඔයාලට දැන් දීලා දෙනවා පොඩයක්. yes අපි තුනට අපි ගණන් 14ක් කරා. මේ කරේ කලින් 15 මේ 16 වෙනි ගණන්. ඒ සාමාන්‍යයෙන් ගණන් 30ක් වගේ වෙන්න ඕන වලට කලින් කරනවා. මේ පාඩම් ටික ඔක්කොම කව වෙන්නේ. හරි. වැඩි තේරුණාද? අලුත් 11ට මේ සිදුවීම් මේක ප්‍රශ්නයක් නෑ. මේක නෝමල් ගණක් වලට මෙන්න මේකේ මැද පේජයෙන් වෙච්ච එක නයි. ඉතින් ඔයාලට ඉගෙන ගන්න තියෙන 11 මැද හරි. හරි. ගාන සම්පූර්ණව තේරුණාද? උනාට ප්‍රශ්නයක් තියෙනවා මැසේජ් එකක් දාන්න. හරි මම ඔයාලට තව ගානක් දෙන්නම්. එතකන් ඔයාලා මේ ගාන අඩුපාඩුවක් තියෙනවා නම් බලාගන්න. හරි දැන් අපි සම්භාවිතාවේ ගාන අද කරා 20යි 22. ඊට පස්සේ සමාන්තර ශ්‍රේණි ගානක් කරා 20යි 22ේම තමයි. ගණන් දෙකක් කරා. හරි. අපි දැන් යමු ප්‍රතිශත රචනා ප්‍රශ්නයක් කරමු. අපි ගිය සතියේ කරේ 20යි 20 නේ. හරි මේක අඩුපාඩු බලා ගන්න ඕනේ මම ඔයාලට ගානක් දාන්නකම්. 20යි 20 ගානේ තියෙන වැල්පොලිය සම්බන්ධ දේවල්. අපි මේ 22 තමයි 20යි 21 හීනවන ශේෂ ක්‍රමයේ ගාන අපි කරමුද? මේ අලුත් 11ට නම් හීනවන ශේෂ ක්‍රමය තියෙන්නේ 11 දී. හරිද? තාම කරලා නැහනේ. ඒත් ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ නෝමලි හරි බලන් ඉන්නවද? නැත්නම් අපි ලබන සතියේ තියාගමු. මේ ලබන සතියේ ළමයි ඔයගොල්ලෝ මම MCQ පේපර් එකක් ඩිස්කස් MCQ නේ සෝරි මේ කෙටි ප්‍රශ්න 25ක් ඩිස්කස් කරන්නද? පැය එකමාරයි තියෙන වලට පොඩි පොඩි ටයිම් දීලා තව ගානක් දෙකක් කරගන්න පුළුවන්. 20 21 මේ සෝරි මේ 20 21 හීනවංශ ක්‍රමය අද කරමු. ලබන සතියේ මම පාස් පේපර් එකකින් මොකක් හරි කෙටි ප්‍රශ්න 25ක් කරන්න. මොකද අපි මේ වැඩේ ප්‍රොජෙක්ට් එක හදලා තියෙන්නේ ව්‍යුහගත රචනා සහ රචනා වලට උනාට ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්න 25ක් උත් දෙන්න එනවනේ. ඒ නිසා මේ ලබන සතියේ මම හිතන් ඉන්නේ කෙටි ප්‍රශ්න ටිකක් කරන්න. ඔයාලගේ අදහස මොකද? කෙටි ප්‍රශ්න 25ක්. පාඩම් ටික ඔක්කොම ගාව වෙන්න අපි එක 25ක් හරි අවකට දාමු. පොඩ්ඩ මැසේජ් එකක් දාන්න හිනවද? හොඳ නැත්නම් මේ කරන විදිහටම අපි ප්‍රශ්න ටික කරන්නේ මොකද? තමයි 20 ගානක් විතර ලයිව් එකේ ඉන්න පොඩ්ඩක් දාන්න මැසේජ් එකක් මොකක් හරි. මේ එහෙම හොඳයිද නැත්නම් මේ chat එකම දාන්න WhatsApp එකට දාන්නද? මේ එහෙම හොඳයිද? එහෙම නැත්නම් ඔයාලට මේ යන විදිහටම ප්‍රශ්න කරන්න ඕනද? හොඳයි හොඳයි. ඔයාලා විවරණ දෙන්න මට ලේසියි. හරි. අපි එහෙනම් හීනවන ශිෂ්‍යකමේ ගාන කරමු. හීනවන ශිෂ්‍යකමේ 20යි 21 අංක දෙක ගාන අලුත් 11ට කරන්න තියෙන එක.
ඔයාලට ගානවන්න යන ඕවල් ඩිස්කස් කරගෙන ඔයාලට පුළුවන් නම් කරන්න ඉච්චරයි. හරි ඔයාලා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. කීනෝන් සිස්ටමේ ලේසි පාඩමක් ගොඩක් දුරට තමයි මේ අවුරුද්දේ කීනෝන් සිස්ටමේ ගැඹුරක් තියෙනවා කියලා මට හිතෙනවා කොහොමද දන්නේ නැහැ මම අර ගෙසින් වලට පොඩි කැමති නැහැ නිසා මම මොනවද කියන්නත් අපි මේ ක්ලාස් එකේ පේපර් ක්ලාස් එකේ හම්බුනේ නැහැ ළඟදී කීනෝන් සිස්ටමේ ගාන ඒ නිසා මේක කරන්න ඉක්මන හරි ඔන්න ඔය ගාන බලන්න පොඩි ටේබල් එක දීලා බොක්ස් එක පොඩි කතාවක් කියලා මෙන්න මේ ගාන තියෙනවා හරි මම වීඩියෝ එකක් කරන්න ඔයාලට විනාඩි 10ක් දෙන්න අලුත් එක්ක 11 ඔයාලට ඉතින් මේක කරන්න බැරි වෙයි ඔයාලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කරන්න එක ප්‍රශ්නයක් නැහැ හරි මම විනාඩි 6ක් දෙන්න 39:45ට නවත්තනවා විනාඩි 6යි දෙන්නේ හරි ඉක්මනට කරන්න බඩ ගාලා හදලා දාන්න එක හරි හදලා ඉවරයිද ඉක්මනට කරලා ඉවර කරන්න ප්‍රතිශත හීනවන ශ්‍රේෂ්ඨ ක්‍රමයේ ගන්න මම ඔයාලට තව විනාඩි 2ක් වගේ දෙනවා
ගාන කරලා ඉවරයි මට මේ උත්තරේ chat එකට හරි මගේ WhatsApp එකට හරි දාන්න. උත්තරේ උත්තරේ මාසික වාරිකයෙන් අහලා තියෙන. මාසික වාරික උත්තරේ ගත්තා දාන්න බලන්න. උත්තරේ ගත්තා දාන්න බලන්න. 4760ක් කියලා දාලා තියෙනවා. උත්තරේ අපේ 4760 දාලා විතර බලන්න. ඕකෙ පුතේ මේ ඊනෝන ශේෂ්කමේ රිවර්ස් හදන ගානකුත් හදලා යන්න එක්සෑම් එකට. අර සෙට් ප්‍රොම් මම කියලා දෙන්නම් මේ තියෙන්නේ ණය වෙන මුදල නැත්නම් අපි ගෙවන්න ගන්න භාණ්ඩයේ වටිනාකම දීලා කොච්චර අත්තිකාරමක් කරනවද ප්‍රතිශතය දීලා වාරිකය හදන්න කියන බේසික් ගානනේ. ඕකේ අනිත් පැත්ත ගොඩක් ළමයි පටල ගන්නවා. අත්යෙන් පටල ගන්න තරම් නම් අමාරු ගානක් නෙවෙයි. ඒකෙදි දෙන්නේ මෙන්න මෙච්චරක වාරිකයක් ගෙවන්න වෙනවා. මෙන්න වටිනාකම කියලා පොලි ප්‍රතිශතය අහනවා. වාර්ෂිකව ඒක හදද්ද ඔය හදන ගානම රිවර්ස් එකට කරන්න තියෙන්නේ. හරි අපි ගාන කරමුද? වෙලා ඇතිනේ මම ගාන කරන්නම්. හරි. ගාන ඉවරයි නේද? හරි අපි මේ කරන්නේ හීනවන ශේෂ්ඨකමයි ගාන 20 21 අංක 2. ඇත්තටම මම ඔයාලට මේ කරන ක්ලාස් එකෙන් ඔයාලගේ සිලබස් එකේ ඔක්කොම ටික වගේ ගණන් වලින් සාකච්ඡා කරලා දීලා තියෙනවා. එතකොට ගණන් ටික අපි හදාගෙන යනවා වගේම මම ඔයාලට කියලා දෙන ගමන්නේ කරන්නේ. ඒතර ඕඩල් එක්සෑම් එකට ඕන හැම පාඩම් ටිකම වගේ අපි ගණන් වලින් සාකච්ඡා කරගෙන යනවා. අද මම පරිමාව ගණනුත් කරනවා. රේඛා සාධනය වෘත්ත සාධනයත් මේ ක්ලාස් එකේදීම දවස් දෙකක ගණන් දෙකක් හරි මම කරලා දෙන්නම්. ඒකෝ රේඛා සාධනය වෙන ඇත්ත. ඉතින් බැලුවා ලිව්වා මාරම ලේසි පාඩම වෘත්ත සාධනයත් එහෙම. ඔයගොල්ලෝ අංග සාමය දේවල් හතරම දන්නවා. ඊට පස්සේ එකෙන් ගැළපෙන එක ත්‍රිකෝණික දෙක පාඩම් වල කරුණු ටික දන්නවා. ඊට පස්සේ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන ආකාර ටික දන්නවා. ඔයාට එන ප්‍රශ්න අනුව ඔයා දන්න දේ ගලපලා එතනට ලියන්න විතරයි තියෙන්නේ. සාධනය ගණන් කියන්නේ මාරම ලේසි. දැන් ප්‍රතිශත බලන්න මේක බෝඩ් එකේ පිරෙන්න මට ලියන්න තියෙනවනේ. ඔය සාධනය ගත්තා පෙලක් වැදෙනවා එන්න මෙච්චරයි ලියන්න දෙන පේපර් එක ගත්තා. ඔය ලකුණු 10ක් එකම වෙනවා ගෙඩි පිටින්. මේකට වඩා ඒවා මාරම ලේසි ඉතින්. ලියන්න තියෙන ප්‍රමාණයත් අඩුයි. හොඳට ඉතින් යාමදී තියෙන දේ තමයි අර ප්‍රමේයන් ටිකම අවබෝධ කරගෙන කටපාඩම් කළා නම් තේරුමක් නැහැ. මැත්ස් කියන්නේ කටපාඩම් කරලා ලියන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඔය ගණන් එහෙම කටපාඩම් කරලාගෙන මේ පේපර් එහෙම කරලා ළමයින්ට දැන් තේරෙලා ඇති. ගණන් කටපාඩම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරි අපි ගණන් කරමු. හරි. රුපියල් 8000ක මූලික ගෙවීමෙන් පසු ඉදිරියේ වාරික වශයෙන් ගෙවීමට රූපවාහිනී යන්ත්‍රයක් නියදී ගත හැක කියලා දැන්වීමක් ගහලා තියෙනවා කොටුවක් ඇතුලේ. අත්පිට මුදලට 80000කට විකිණෙන රූපවාහිනී යන්ත්‍රයක් පළමුව 8000ක් ගෙවනවා. උඩින් කිව්ව අතිකාරම ගෙවනවා. ඉතිරියේ සමාන මාසික වාරික 18කින් ගෙවා නිම කිරීමට මිලදී ගත හැකිය. 8000 ගෙව ඉතිරියේ කෑලි 18කට ගෙවන්න පුළුවන්. මේදී 124ක වාර්ෂික පොලිය අනුමතය. නිකන් දෙන්නේ නැහනේ. වාරික වශයෙන් ගෙවන්නේ අදාළ ණය වෙන ගන්න පොලියක් අය කරනවා වාර්ෂිකව 124යි. පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂකමයි. සුළු පොලියට නම් වෙන්නේ ණය වෙච්ච ගානටම ඒකාකාරව පොලියක් අය කරනවා මාස 18ටම. හැබැයි හීනවන ශේෂකම කියන්නේ ඔයා මුලින්ම ණය වෙන්නේ අතන 72000යිනේ. ඒක ණය 8000ක් ගෙවුන නිසා 72000යි. ඊට පස්සේ ඒ 72000න් කෑල්ලක් ගෙවෙනවනේ. ඇත්තටම ගෙවෙන ගාන හදලෙදී කියන්නම් හිතන්න 5000ක් ගෙවුයි කියලා. ඒතකොට 72000න් 5000ක් අයින් වුණාම 67000. ඒතකොට දෙවෙනි මාසෙදී පොලිය අය වෙනවා 67000ට. ඕක ඒකාකාර නෑනේ. ඒ නිසා අපි හීන විශේෂකමදී කරන්නේ ඒ අදාළ පොලිය ඒ විදිහට තමයි ගණනය කරන්නේ. හැබැයි ඒක මාසික වාරික ගාණයෙන් බෙදලා සමාන මාසික වාරිකයක් හදලා දෙනවා. පැහැදිලි. ඒක සරල විගුතෙන් මම සමාන විනාඩි දෙකක් විතර පැහැදිලි කරන එකක් මම සරලව කියලා දෙන්නේ. හරි. මෙච්චරයි. මුලින්ම අත්තිකාරමක් කරනවානේ. එහෙනම් ඔයා කොච්චරක් ණය වෙනවද කියලා හොයාගන්න. ඔයාට පොලියක් ගෙවන්න වෙනවා. ඒක හරි. හැබැයි කොච්චරකටද? 80000ක් වටින දෙයක් ඔයා ගන්නේ. හැබැයි 8000ක මූලික ගෙවීමක් ඔයා කරනවානේ. ඒ කියන්නේ රුපියල් 72000ක් ඔයා ණය වෙනවා. රුපියල් 72000ක් ඔයා ණය වෙනවා. 72000ක් අදාළ ආයතනයට ණය. ඒත් 72000ට තමයි අදාළ ආයතනයේ පොලිය අය කරන්නේ. හරි. ඊට පස්සේ මම මෙතනින් වාරිකය කියලා වන්නේ තේරුම් කරවන්න පොඩ්ඩක් ලියන්නම්. වාරිකය ඇතුළේ පුතේ ප්‍රධාන කෑලි දෙකයි තියෙන්නේ. එකක් ණයේ කොටස. ණයේ කොටස.
ඔයා මේ ණය වෙච්ච 72000 කොටස් ගානේ කොටස් වලින් ගෙවන්න එපා. يعني 72000 මාස 18 වෙද්දි කම්ප්ලීට් වෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ එහෙම නිකන් කරන්න දෙන්නේ නැහැ. එයා ඒකට පොඩියක් ඇඩ් කරනවා. පැහැදිලි නේද? මේ 1 මේ 2. පැහැදිලිද? 1 2. ඉතින් වාරිකය කියන්නේ ණයේ කෑල්ලකුයි පොලියේ කෑල්ලකුයිනේ. ඒතර ඔන්න ඔය දෙන්න හොයාගන්න තමයි වට තියෙන්නේ මෙච්චරයි. තියෙනවා විශේෂ කියන්නේ මාරම සිම්පල්. සිංහලවල. හරි. 72018කින් කම්ප්ලීට් වෙන්න ඕනේ නේද? එහෙනම් ණයේ කොටස වෙන්නේ 72018න් බෙදන්න. සිම්පල්. ඒක ලස්සන වචනයක් දෙනවා. ඉතින් මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස. ඔයා ඕන නම් ණය මුදලේ කොටස කියන්නේ ඒ හොඳටම ඇතිය. මාසිකව ගෙවිය යුතු ඒවා අවශ්‍ය නැහැ. ණය මුදලේ කොටස. ණය මුදලේ කොටස වෙන්නේ 72000ක ණය මුදලක්. ඔයා ගෙවනවා මාසිකව මාස 18. 18 දෙගුණේ 36යි 36 දෙගුණේ 72යි. කියන්නේ 18ට 18 එකයි 72ට 18 ඒවා 4යි. ඒ කියන්නේ 4000ක ණය මුදලේ කොටසක් වාරිකය තුලදී කියනවා. ඒ කියන්නේ වාරිකය සමානයි ණය මුදලේ කොටසකදී පොලිය කියන එකකින්. මෙන්න මේ පාර්ට් එක දැන් ඔයා ඉවරයි. දැන් ඔයාට තියෙන මොකක් හොයාගන්නද? පොලිය හොයා ගන්න. හැබැයි ගානවාට කියලා තියෙනවා පොලිය ගණනය කරන්නේ සාමාන්‍ය ආකාරයටද හීනවන ශේෂ ක්‍රමයටද? හීනවන ශේෂ ක්‍රමයට. එහෙනම් ඔයා පොලිය හදන්න ඕන හීනවන ශේෂ ක්‍රමයේදී වෙන ආකාරයට. ඇත්තටම හීනවන ශේෂ ක්‍රමයේදී පොලිය ගණනය කරන්නේ අඩු වෙවි යන විදිහට. ඒ කියන්නේ 4000යින්. එතන මුලින්ම 70000ක් නැහැ ඉනවා. ඊළඟ මාසෙදී 68000යි. ඊළඟ මාසේ 64000යි. ඊළඟ මාසේ 60000යි. ඊළඟ මාසේ 56000යි. කොහොම අඩු වෙවි යනවනේ. අන්න ඒ ඉතුරු වෙච්ච ගානට තමයි මාසික පොලිය ඇඩ් වෙන්නේ. හැබැයි ඒක අපිට හදන්නේ කරදරයිනේ. ඒ නිසා මෙන්න මේ වගේ ලස්සන ප්‍රොසෙස් එකක් අපි හිතනවා. මේ ප්‍රොසෙස් එකක් හැදෙන විදිහට ක්ලාස් වලට පැහැදිලි කරනවා. මොමුත් ඔයාලට මෙතනදී වෙන ගාන හදන විදිහ උරු කරගන්නනේ. ඒ නිසා මට අග්ගල ගානට යන්න. මුලින්ම ඔයා මේ 4000 කියලා ගත්තන එක කෑල්ලක්. අන්නකොත් මේ 72018 න් බෙදලා මාසෙකදී ණය මුදලේ කොටස 4000 ඒ 4000ට මාස එකකට ඔන්න හොඳට උඩ දාගන්න. මේ 4000 කියන්නේ වාර්ෂිකව ගෙවන ණය මුදලේ කොටසනේ. මාසිකව ගෙවන ණය මුදලේ කොටස. මම මෙතන ණය මුදලේ කොටස. අන්න ඒ ණය මුදලේ කොටසට මාස එකකට පොලිය හදාගන්න. ඒක හරියට දිග වචනේ ගත්තොත් එහෙම මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටසට මාසික පොලිය. මාර දිගයි. මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටසට මාසික පොලිය. දිග වැඩිනේ. ඒ නිසා කෙටි කරනවා මාස ඒකකයට මාස මේක මාස ඒකකයක් කියලා හිතනවා. මාස ඒකකයට පොලිය කියලා මේක කෙටි කරගන්නවා. මාස ඒකකයට ණය මුදලේ කොටස 4000 කියන මාස ඒකකයේ 4000යිනේ 4000ට 100ට කීයක්ද මේ අදාළ ආයතනයේ අය කරන්නේ 124ක් අය කරන්නේ හැබැයි 124 ගාන කියන්නේ අවුරුද්දකට අපි මාසෙකට ගන්න ඒ නිසා මේක 12න් එකකින් උඩ කරන සම්බන්ධ කරන 12න් බෙදලා තුනුනා බලන්න 24ට 12 2යි 12ට 12 1යි බිංදු දෙකකට බින්දයක් කැපෙනවා දෙවරක් 4 8යි රුපියල් 80ක් කියලා වාට ලැබෙනවා මාස එකකට පොලිය. ඒ කියන්නේ මේ 4000 එක කෑල්ලකට එක මාසෙකට පොලිය 80. ඕවගේ කෑලි ගාන හොයාගන්න බෑ. කියන්නේ පළවෙනි මාසය තුලත 72009යිනේ. කියන්නේ 4000ව 18ක්. ඊළඟ මාසේ 4000ව එකක් අඩු කරන්නේ 17යි. 4000ව 16. ඕවගේ කෑලි ගානේ මේ 80 ගුණ වෙන්න ඕනේ නේද? ඒකට කෑලි ගානව එකතු කරගන්න බෑ. අන්න ඒකට ලස්සන සූත්‍රයක් තියෙනවා. කියන්නේ මේ කෑලි ගානට අපි කියනවා මාස ඒකක ගණන. මාස ඒකක ගණන. කියන්නේ 4000 මාසේ කෑලි. ඒකට සූත්‍රයක් තියෙනවා මොකද්ද? n බෙදීම 2යි n ධන 1යි. මම ක්ලාස් වලදී සාමාන්‍ය මෙන්න මේකත් ගොඩනගලා පෙන්නනවා. හරි. n කියන්නේ මේකෙදි පාවිච්චි කරපු වාරික ගාන. වාරික 18කින් මම වැඩේ කරේ 18 බෙදීම 2යි 18 ධන 1යි. 18 බෙදීම 2 9ක් වෙනවා. 9 වරක් 19නේ. හරි. 9 වරක් 9 81කින් 1යි 8ක් ඉතුරුයි. 9 වරක් 9 8යි 17යි. 171ක් කියලා එන උත්තරේ මොකද්ද? මාස ඒකක ගණන. ඉතින් මාස ඒකක ගණන 171යි මාස ඒකකේ පොලිය 80ක් නේ. එක කෑල්ලකට පොලිය 80යි කෑලි ගණන 171යි. එතකොට මුළු පොලිය කියන්නේ 80 වරක් මොකද්ද? 171. මට මේ පල්ලෙන් කරන්න ඉඩ බඳ නිසා මේ ඔයාලා මෙහෙර පේන්නේ නැහැ නේ. නිසා මම මෙතනින් ලියනවා මුළු පොලිය කියලා. මම ලියන මොකක් කියලාද? මුළු පොලිය කියලා. මුළු පොලිය කියන්නේ ඔයාලට මාස ඒකකයට 80ක මුදලක් ඔයා ගෙවන්න ඕන. 4000කට 80ක මුදලක් ගෙවන්න ඕන. ඒ වගේ කෑලි කීයක් තියෙද? මේ ගණිතය ඇතුලේ 171ක් තියෙනවා. හරි. මම අග බිඳුව දාලා 8න් ගුණ කරනවා. 8 වරක් එක 8යි. 7 වරක් වට 56න් 6යි 5ක් ඉතුරුයි. 8 වරක් 8යි 5යි 13යි. 13680ක මුළු පොලියක් එනවා. 13680ක මුළු පොලියක් එනවා. එහෙනම් වාරිකය ඇතුලේ 4000 හරි පොලිය හරි. පොලිය හදා ගන්න. පොලිය කීයද? 13680. 13680
80යි කියලා 13680 එකතු කරොත් හරියද? වැරද්දක් නැහැ. හැබැයි ඒවා එකතු කරලා තියෙන පොලිය තමයි. හැබැයි මුළු පොලියම ඔය එකතු කරලා. ළමයි ඔයා මේ 72000 ණය වෙච්ච ගාන 18න් බෙදලා 4000 ගාන නේද ගෙවන්නේ? හොඳට බලන්න මේ මාර සිම්පල් තේරුම් ගන්න. 72000 18න් බෙදලා 4000යි. එතන ණයේ කොටස වෙන්නේ 4000යි. පොලිය එකපාර ගෙවයිද? නෑ. පොලියත් මොකක් විදිහද ගෙවන්නේ? කොටසක් විදිහට. ඒ කියන්නේ පොලියත් බෙදලා ගෙවන්නේ. පොලියත් මාස 18න් බෙදෙනවා. ඒ කියන්නේ 13680ක් කීයෙන් බෙදන්න ඕනද? 18න් බෙදන්න ඕන. ඒ කියන්නේ 4000ට එකතු වෙනවා. මෙතන දෙකෙන් කපලා ඉන්න. ඒකට ලීසිය 9යි. මෙතන 8 විතරයි මම කපන්නේ. 13 දෙකෙන් කපනම 6යි. 12 එකක් විතරයි. 16 දෙකෙන් කපනම 8යි. 8 දෙකෙන් කපනම 4යි. අග බිඳුවක් තියෙනවා. අග බිඳුව වෙන පැත්තේ ලියන්න. අග බිඳුවයි. දැන් මෙතන දෙන්නේ කීයද? 9යි. 6ට 9ව නැහැ. 68ට 9ව කීයක් තියෙද? 63ට 7යි නේද? 7 8 63යි. පහක් විතරයි 54ට 9 ඒවා 6යි 760ක් කියලා. කියන 4000 ණය මුදලේ කෑල්ල 760 පොලිය කෑල්ල. එහෙනම් වාර්ගිය කියන එක 4760ක් කියලා ලස්සන උත්තරය. ඔයගොල්ලෝ හරද කොච්චරට දාලා තිබෙක හරිය. බලන්න ලස්සන ගාන සිම්පල්ව හිතන්න. මාර සරලව හිතන්න බලන්න ඕක. 80000ක් ණය වලට 8000ක් ගෙවුවනේ. 70000යි ණය වෙන්නේ. 72000 එකපාර ගෙවන්නේ නැහැ. වාර්ගිය ඇතුලේ ණය කෑල්ලයි පොලිය කෑල්ලයි. ණය කෑල්ල හොයාගන්න. 72000 බෙදන්න 18යි. ණය කෑල්ල කියන 4000. ණය කෑල්ල 4000යි. පොලිය කෑල්ල හොයාගන්න. හැබැයි පොලියට යන ප්‍රොසෙස් එකක් තියෙනවා. හීනෝන ශේෂ්ඨම වෙන්නේ. එහෙනම් මේ 4000 කෑල්ලකට මාසෙකට පොලිය. 4000ට 124යි. ඒ අවුරුද්දට මාසෙට 12න් එකයි. එතකොට 80ක් කියන පොඩි ගාණක් එනවා. ඒ 80 වෙන්නේ 4000 එකකට එක මාසෙකට පොලිය. ඔයගේ මාස සහ 4000 කෑලි කීයක් තියෙද? ඒකට තමයි සූත්‍රයක් තියෙන්නේ. 171යි. 80යි 171යි ගුණ කරාම ටෝටල් එක එනවා පොලිය 13680යි. 13680 එකපාර ගෙවනවද මේ වගේ? 13680 නෑ. ඒකත් මේ 70000 18න් බෙදලා ගෙවුවා වගේ. 13680 18න් බෙදනවා 760ක් එනවා. 760යි 4760ක් කියලා සිම්පල් ඔයාට මුළු පොලිය සහ සෝරි වාරිකය හදාගන්න පුළුවන් වෙනවා. වැඩි හරිය නේද? හරි. දැන් අපි ගණන් තුනක් කරා ප්‍රතිශත ගානකුත් එක්ක. හරි. ගාන හරියයි හරි කියලා චැප්ටර් එකට දාන්න බෑ. මම ඔයාලට ඊළඟ ගාන දෙන්නම්. ඊට කලින් ගාන හරියයි ටක් ගාලා කිය. මේ හීනෝන විශේෂ ක්‍රම ගානක් කරේ. අලුත් 11 කුටි දන්න බෑ. ඔයාලා මේ ඉගෙන ගන්න තියෙන කාලයක්. හරි මම බෝඩ් එකෙන් අයින් වෙනවා. මේ අඩුපාඩු දෙන කරලා ඉවර කරා. මම කරේ 20 21 හීනෝන විශේෂ ක්‍රම ගාන ප්‍රතිශත ගාන. හරි. අපි දත්ත නිරූපණය කියන්නේ ව්‍යුහගත පේපර් එකේ අංක 5 ගානක් කරේ නැහැ. අපි ඊළඟට කරමු අන්න ඒ ගාන 20 21 පේපර් එකේමයි මේ පේපර් එකේම පෙරලා ගන්න අංක 5. කියන්නේ ව්‍යුහගත පේපර් එකේ රචනා පේපර් එකේ නෙවෙයි ව්‍යුහගත පේපර් එකේ අංක 5 ගන්න ඒකේ අපිට කරන්න පුළුවන් මේකේ වඩ ප්‍රස්ථාරේ ජාල රේඛයේ ගාන. මම ගාන ෂෙයා කරන්න ඔයාලට ස්ක්‍රීන් එක දත්ත නිරූපණයේ ගාන කරන්න. මෙන්න මේ අංක 5 ගාන අංක 5. ඔය මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. අන්න ඒක අනිත් පොඩ්ඩ කරන්න. මම ඔයාලට විනාඩි 5ක් දෙන්න. 6ක් විතර දෙන්න. දැන් 58යි අපි 9 කියමුකෝ. ඔයාලට 9:05 වෙනකන් ටයිම් දෙන්න. කරලා නැති අය ඉක්මනට ගාන කරන්න.
පල්ලි කැල්ලත් කරන්න ඕන මට ප්‍රස්ථාර විතරක් නෙවෙයි පල්ලේ වගුව විස්තර පුරවන්න තියෙනවා. ඒකේ ඊට පස්සේ ජාල රේඛයක් අනුව විතරයි ඔක්කොම ටික කරන්න ඕන. මට ප්‍රස්ථාර සහ වගුවයි ජාල රේඛයයි. හරි ඉක්මනට කරන්න වගුව. වගුව ආශ්‍රයෙන් ඊට පස්සේ ජාල රේඛයක් අඳින්නත් තියෙනවා. හරි ගණ ඉවරයිද? සම්පූර්ණයෙන්ම ජාල රේඛය වගුව මට ප්‍රස්ථාර කැලේ තුනක්ම තියෙනවා. හරි ගාන හොදලා ඉවරද? තව වෙලාවක් නම් පොඩ්ඩක් chat එකට දාන්න තව විනාඩි දෙකක් විතර ඔයාලට මම ටයිම් දීලා තියෙනවා. නමුත් මේ ගාන හදලා ඉවරය නෑ මේ තව වෙලාවක් නැහැ chat එකට දාන්න තව වෙලාවක් නැත්නම් මම සාකච්ඡා කරන්න. ටක් ගාලා chat එකට දාන්න තව විනාඩි දෙකක් දෙන්න. නැත්නම් හදන අය හදනවා කියලා මැසේජ් එකක් දාන්න. තව හදනවා කියලා ගාන. ප්‍රොබිලකම් 4 කැලලකුත් තියෙනවා. ඒ හදන ග්‍රාෆ් එකකින් ප්‍රශ්නකුත් අහලා තියෙනවා. මැසේජ් එකක් දාන්න තව හදනවා නම් තව වෙලාව ඕනි නම්. තව ටිකක් තියෙනවා. හරි කවන්න ඉක්මනට කරන්න.
හරි වෙලා ඇති නේද? හරි මම ගණන් කරන්න ගන්නවා. හරි අපි ගණන් කරමු. හරි නේද ගණන්? හරි එහෙනම් නේද? හරි අපි ගාන කරමු. ගාන කියන පන්තියක සිසුන් සමූහයක් පරීක්ෂණයේදී ගණිතයේ විෂයට මුළු ලකුණු 50න් ලකුණු ලබාගත් ආකාරය ලකුණු ලබාගත් ලකුණු අයත් ප්‍රාන්තර දැක්වෙන අට ප්‍රස්ථාරයක් රූපේ දිලා දෙනවා. ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. 10 20 සහ 50 40 40 50 ප්‍රාන්තර ලකුණු ලබා සිසු සංඛ්‍යාව සමානයි. 10 20යි 40 50 මෙන්න මේ දෙක සේම්. කියන්නේ සරල ගොත් එම මෙතන කෝණේ අංශක 45යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මෙතන කෝණයත් අංශක කීයක් වෙනවද? 45ක් වෙනවා. ඒ කියන්නේ මෙයා 45 මෙයා 45 මෙයා 90 වෙන මේ තුරු කැල්ල සම්පූර්ණයෙන්ම 180ක් කියනවට දාගන්න ඉතින් පුළුවන්. හරි. ඊට පස්සේ මොකක්ද කියලා තියෙන්නේ? ඊට පස්සේ කියලා තියෙනවා 20 40 ප්‍රාන්තරය තුර ලකුණු ලබාගත් සිසුන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය සර 20 40 කේන්ද්‍ර කෝණය හදනවා. 20 40 නේද? සිම්පල් ප්‍රශ්නයක් දෙනවා මිලක්කම් එක නම් ඈ. 20 40හි කෝණය අහලා තියෙනවා. මම එකපාරම යනවා ඉතින් අඩු කර කර එක් සපුරු දදා කරන්න දෙයක් නැහැ. 20 40 ප්‍රාන්තරය තුර ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණයේ විශාලත්වය ගන්න ඔක්කොම අංශක 360ක් තියෙනවා. 360න් අඩු කරන්න තියෙනවා 90යි 45 ඒවා 45 ඒවා දෙකකුයි. කියන්නේ 360න් අඩු කරන්න තියෙනවා 90යි මෙතනත් 90යි කියන 180ක්. 360න් 180ක් අඩු කරාම කෝණය අංශක 180ක් කියලාම එනවා. මම අර කලින් ඉතින් ගන්න කිව්වේ. ඒක තමයි හදලා පෙන්නන්න දෙන්නේ. අර මට හදලා පෙන්නන්න ඕන නිසා රෝල් තුනක් විතර ලිව්වා. සිසුන් 6 දෙනෙක් 0.10 ප්‍රාන්තරය තුර ලකුණු ලබා ඇත්තා. 0.10 ළමයි ගාන මෙන්න මේක ලබන මම ඊතලයක් ගාලා ගන්නම්. මෙන්න මේකින ළමයි ගාන කීයක් කියලා ගාන දෙනවද? ළමයි ගාන 6ක් කියලා දෙනවා. 0.10 ප්‍රාන්තරය තුර ලකුණු ලබා ඇතනම් ඊට වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න. වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ හදන්න කියලා නෑ මාරම සිම්පල් වගුවේ තමයි හිස්තැන් සම්පූර්ණ කරන්නේ. මෙතන 6යි නම් මෙතන 45 කියන්නේ එකෙන් භාගයක් නේද? 90 භාගය නේද 45. එහෙනම් 10 20 10 20 45යිනේ. මෙතන 6යි නම් 45 කියන්නේ මෙතන 3ක් වෙනවා. අංශක 90කින් 6ක් නිරූපණය කරනවා අංශක 45කින් 3ක්. මොකද මේ හදලා ගන්නවා නම් 6 බෙදෙනවා අංශක 90කින් ගුණ කරනවා අංශක 45. කියන්නේ 6 දෙනෙක් අංශක 90කින්නේ. ඒතර 6 දෙනා අංශක 90 බෙදුවම අංශක එකකට ගාන යනවා. ඔයාලට අංශක 45කට නේ උන 45න් ගුණ කරනවා. ඒ වගේම 6 බෙදෙනවා 90න් 45න් ගුණ කරනවා. 6 බෙදෙනවා 90න් ගුණ කරනවා 180. එහෙම ඉතින් හදන ක්‍රමය මොකද ඉතින් සරලව ගන්න. 20 40 20 40 කියන්නේ මේක. 90 ඩබල් නේද 180. එහෙනම් මෙතන 6යි නම් මේ කීයක් වෙනවද? 12ක්. ඊට පස්සේ 40 50 40 50 ඉතින් මේ දෙන සමානයි. මෙතන 3යි නම් මෙතන 3ක්ම වෙනවා. සිම්පල් වගු පුරවන එක. රෝම ඉලක්කම් 3. ඉහත තොරතුරු නිරූපණය වෙනසේ අක්ෂ පද්ධතිය මත ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා. මම ජාල රේඛය 6කට විතරක් ගත්තා. ඉතින් මෙතනින් එහාට ඕන නැති නිසා පේපර් එකේ 12ක් දීලා තියෙනවා ඈ. හරි. බිංදුව 10 ඇඳලා දීලා තියෙනවා. 10 20. 10 20 කීයද? 3යි. ඒතොර 4යි 2යි මැදින් 4යි 2යි මැදින් මෙන්න මෙහෙම කඩේකට ගත්තක් කවන්නේ 3යි. 10 20 3ක ස්පේස් එකක් නැත්නම් 3ක උසක් එනවා. හරි. ඊට පස්සේ 20 40. 20 40 12යි. 20 40 12 කියලා 20 ඉඳලා 40ට කියන්නේ මෙන්න මෙතන ඉන්නේ 20 40 12 කියලා මෙන්න මේ හරියට උසුරන් දෙනවද නෑ 20 40 කියන්නේ ප්‍රාන්තර දෙකක් නෙමෙයි අපි කඩේ රක් දාන්නේ ප්‍රාන්තර දෙකක් නේ ඒතර ප්‍රාන්තර දෙකකට 6 දෙකක් තමයි 12ක් වෙන්නේ මේ 6 දෙකක් 6 දෙකක් තමයි 12ක් වෙන්නේ ඒතර 12 හරි හැබැයි 12 6 දෙකක් ඒතර කඩේට දාන්න ඕනේ මෙන්න මේ වගේ උස එකක් ඇදෙන්න ඕන 6ක් උස එකක් හරිද 20 30ට 6යි 30 40ට 6යි තමයි යනවා. කියන්නේ එතන 12ක් කියලා කොට දෙනවා 20 40 12යි. ඇත්තටම මේගොල්ලෝ 40ට ආසන්න නැත්නම් 39 12ක් වෙන්නත් පුළුවන්. අපි තත්ත්ව නිරූපණය කරන්න අපිට හිතන විදිහට නැත්නම් ආසන්නවනේ. හරියටම විතර අපි ගන්න දන්නේ නැහැ. පුළුවන් උපරිම හරි විදිහට කරන්න. කියන්නේ මේකට 6යි මේකට 6යි කියලා අපි කල්පනා කරනවා. 40 50 40 50 3යි. කියන්නේ මේ උසම 40 50 3යි. ආ මම මේක තව පොඩි දෙයක් ඇඩ් කරන්න ගාන දීලා නැහැ. හැබැයි ඔයාලට කිව්වොත් එහෙම සංඛ්‍යාත sorry ජාලරේඛයේ බහුවස්ත්‍රයලින් කියලා සංකේත බහුවස්ත්‍රය මේ හැම ප්‍රාන්තරයකම මැද ගන්න ඕනේ. මේ ප්‍රාන්තරයේ මැද, මේ ප්‍රාන්තරයේ මැද. මෙයාගේ මැද මෙතනද? මෙතන ප්‍රාන්තර දෙකක් නේ. මේ දෙන්නාගේ මැද. මෙයාගේ මැද. ඒතර 40 50න් ඉවරයිනේ. තව 60 කියලා එකක් ගහගෙන 50 60 මැද බිඳුවට ගන්නවා. මැද අක්ෂරය ගන්න. මේ බිඳුවත් එක්ක ගන්නවා.
මේ පැත්තෙන් 10 20 තියෙන්නේ. ඒකත් ඍණ 10 කියලා අරගෙන මැද පදයක් ගන්නවා. ඔය කතර ටික යා කරලා පාන් විතර යා කරාට පස්සේ වඩා ලහුවස් වෙනවා. මේක අහලා නැහැ. ඒ නිසා මම ඇන්දේ මේක කටු බලියක් වෙන්න නිසා. මෙහෙමයි 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 මෙහිම ආවා මෙහිම යා කෙලින්ම බහුස් වෙනවා. ඒක අහලා නැහැ. හරි. ඉහත පරිදි 20 40 ප්‍රාන්තරය තුළ ලකුණු ලබාගත් සිසුන් අතරින් දෙදෙනෙකු ඊළඟ පරීක්ෂණයේදී 20 40 කියන්නේ මෙන්න මෙතනින්. මෙන්න මේක ගත්තා ඒක. 20 40 ලකුණු ලබාගත් සිසුන් අතරින් දෙදෙනෙකු ඊළඟ පරීක්ෂණයේදී 40 වරණා. කියන්නේ මෙතනින් දෙන්නෙක් මෙතනට ගිහිල්ලා දෙනවා දෙන්නෙක්. දෙන්නෙක් ගිහින් තියෙනවා. වෙනස් වෙයි. දැන් මෙම තොරතුරු නිරූපණය කිරීමට අලුතින් වට ප්‍රස්තාරයක්. වට ප්‍රස්තාරයක් අඳින්නම් 20 40 ප්‍රාන්තර දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණ. මෙතන ටෝටල් එක ළමයි කීයක් දෙන්නේ? ටෝටල් එක. ටෝටල් 12යි 3යි 15යි. 15යි මෙතන 9යි 24ක් නේ. ඔක්කොම 24ක් නේ. 24න් මෙතනට දෙන්නේ ගියා කියන්නේ 12ක් නේ. 12 දෙන්නේ ගියා කියන්නේ දැන් ඉන්නේ කීයද? 10යි. 24න් 20 40ට අදාළ කොටනේ 10. දැන් 20 40 කෝණය මම මෙන්න මේ හරියට කරන්න නේ. ප්‍රමිලකම් 4. දැන් 20 40 කෝණය කියලා මම ලියනවා. 20 40 කෝණය අංශක 180 තිබ්බේ. දැන් 20 40හි කෝණය. හරි. ඔක්කොම ළමයි 24යි ඉන්නේ. අපි එකතු කරා. ඔය 24න් මේ 20 40ට 12ක් නේ හිටියේ. ළමයි 12ක් හිටියේ. අය දෙන්නේ 12. 12න් දෙන්නේ ගියා කියන්නේ දැන් ඉන්නේ කීයද? 10 දෙනයි. මේ එන්නේ 24න් 10 භාගය. ඔයාලට භාගය නෙමෙයි වුණ අංශක කෝණය. එහෙනම් ප්‍රතිශතයක් අපි 100 ගුණ කරනවා වගේ කෝණයක් කරන්නේ 360න් ගුණ කරනවා. 24ට 12 ඒවා 2යි. 36ට 12 ඒවා 3යි. එළින්ම 2ට 2 1යි. 10ට 2 5යි. 5 වරක් 3 15යි. 15යි බිඳුවයි. අංශක 150ක් කියලා උත්තරේ. අංශක 150ක් කියලා උත්තරේ. ලස්සනට හරිද? හරි මේක නම් 10 11 දෙගොල්ලන්ට විදිහ කරගන්න පුළුවන්. මේක ඇත්තටම උගන්වන්න තියෙන වට ප්‍රස්තාර නම් 10 වසරේ ජාල රේඛිය කියලා ඉතින් උගන්වන්න තියෙනවා 11 දී. මොකද ජාල රේඛිය කියන්නේ පොඩි කාලේ ඔයගොල්ලෝ ඉඳලා තීර ප්‍රස්තාරම තමයි. අලුත් දෙයක් නෙවෙයිනේ. හරි අඩුපාඩුවක් තියෙනවා ටක් ගාලා හදාගන්න. මම රචනා පේපර් එකේ ලඝු ගණක සහ පරිමාව ගණක කරන්න ගොඩක් ළමයි අමාරුයි කියන සාවකත් තියෙන නම සිම්පල් ගණක ජ්‍යාමිතිය සාධනය වගේ. හැබැයි මගේ ඇත්තේ ලඝු පොතක් නෑ. ඔයගොල්ලන්ට මට බලලා දාන්න පුළුවන්. කොට මැසේජ් එකක් දාන්න ලඝු පොතෙන් බලලා මට කියන්න පුළුවන් ලඝු ගණක සහ ප්‍රතිලඝු ගණක. chat එකට දාන්න වෙනවා නැත්තම් මේ මට ඒක බලන්න වෙන්නේ මගේ ඇත්තේ ලඝු පොතක් නෑ දැන්. හරි 11 අලුත් 11 හරි පරණ 11 හරි මේ මට පුතේ කොට මැසේජ් එකක් දාන්න ඔයාලට බලලා කියන්න පුළුවන්ද කියලා මට දාන්න ටක් ගාලා chat එකට ඔයාලට බලලා කියන්න පුළුවන්ද නැද්ද කියලා දෙන්නෙක් හරි දාන්න පුළුවන් කියලා ටක ඉක්මනට chat එකට දාන්න ලඝු පොතෙන් බලලා මම අහන එක කියන්න පුළුවන්ද එහෙනම් chat එකට දාන්න මට වචනෙන් කියන්න ඕනේ නැහැ දැන් මම හොත්තේ මේ 20 10 කීයද ටක් ගාලා බලලා කියන්න 20 බිංදුව කියලා ටක් ගාලා බලලා කියන්න ඕනේ දෙකම නැතුව ලඝු ගණන් ගාලා කරන්න බෑනේ ඉතින් මගේ ඇත්තේ ලඝු පොතක් නැහැ දැන් ගෙනලා නැහැ පොඩි කෙනෙක් කවුරුත් නැද 11 ටක් ගාලා දාන්න chat එකට පුළුවන්ද කියලා ඉක්මන අපි ගානට යනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඉක්මන කරන්න මේ ඉක්මන කියන්න 11 නැද්ද කට්ටිය පරණ 11 නම් ගොඩක් හොඳයි නැද්ද ඔයගොල්ලෝ ගාවත් ලඝු පොතේ නැහැ නේද හරි එහෙනම් අපි මේ වෙන ගානක් කරමු ඔයගොල්ලෝ යන්න භාග ගානක් භාග අපි දැන් මේ තුන්වෙනි ගාන ක්ලාස් එකේ කරන 20යි 22 භාග ගාන 20යි 22 මම මේකේ ටික් එකක් දාන්න 20යි 22 භාග ගාන හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න 20යි 22 භාග ගාන කරන්න ගන්න. ඒතර මේ අද දවසේ අංක 5 ගානයි. අද දවසේ අංක 5 වෙනි ගාන. විස්ස 22 භාග ගානේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් භාග ගාන අපි ආරම්භයේ හැම වෙලේම එක ඉන්න පටන් ගන්න කියන්නේ. සම්පූර්ණයෙන් භාජනයක් නම් බීම් බෝතලයක් නම් සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. ඒ අදහසත් එක්කනේ. හැබැයි 20 22 ගානේ ඒක සම්පූර්ණයෙන් පිරලා නැහැ. පටන් ගන්න මොහොතේ පොඩි වෙනසක් තියෙනවා. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ. ඔය ස්ක්‍රීන් එකේ තියෙන ගාන කරන්න.
මම විනාඩි කීපයක් දෙන්න. හරි ඉක්මනට කරන්න මම ඔයාලට විනාඩි 5ක් දෙන්නම්. වෙලාව 9:16යි 21 වගේ වෙනකන් ටයිම් තියෙනවා. ඉක්මනට කරන්න ගන්න කතාව නවත්තලා වැඩ ටික කරන්න විනාඩි නවත්තලා. විස්සයි 22 අවුරුද්ද භාග ගන්න. 20 22 අංක 1 භාග ගන්න. ඉක්මනට කරන්න මේ ගාන කරා. තව එක ගානයි ක්ලාස් ඉවරයි. මේ අංක 5 ගාන අපේ අද දවසේ. තව එක ගානක් කරන්න තියෙන. එතකොට අද ගණන් 6 ඉවරයි. එතකොට මේ වැඩේ අපි 4 වෙනි දවස පැය එකමාරයි කියන්නේ පැය ගිය සතියේ රෙකෝඩින් එකත් පැය විනාඩි 10ක් තිබ්බ. කියන්නේ පැය එකමාරට අඩුයිනේ. එතකොට මේ සතියේ පැය දෙක කිව්වට අපි සාමාන්‍යයෙන් පැය 1:40ක් වගේ තමයි කරන්නේ. මේ ක්ලාස් එක. එතකොට සාමාන්‍යයෙන් සතියේ අපි ගණන් 10ක් කොහොමත් හැදෙනවා. රචනා ප්‍රශ්න ගණන් 10ක්. එතකොට දැන් මේ හදන්න තියෙන 19 වෙනි ගාන ඊළඟ ගාන 20 වෙනි ගාන. එතකොට මේ සති දෙකට අපි ගණන් 20ක් හදලා තියෙනවා මේ බ්‍රහස්පතින්දා හරියට දැන් අද 4 වෙනි දවස් ගන්න සති දෙකයිනේ. එතකොට ගණන් 20ක් හදලා තියෙනවා. අපිට තව වැඩ කරන්න තියෙනවා හරියටම මේ සතිය ඊට පස්සේ ඊළඟ සතිය දෙවෙනිදා ඉඳලා 8 වෙනිදා වෙනකම් ඊට පස්සේ 9 වෙනිදා ඉඳලා 12 වෙනිදා. තව අපිට තියෙන දෙකයි ඊට පස්සේ පහ දවස් දෙකයි ඊට පස්සේ 9යි 12යි 9යි 12යි තරක් දවස් හතරක් තියෙනවා. ඒ දවස් හතරටත් කොහොමද තව ගණන් 20ක් වෙන්නේ? ඒතර 40ක් ආනේ. එකසත් එක අපි කෙටි ප්‍රශ්න කරමු කියන්නේ. කමක් නැහැ අපි කෙටි ප්‍රශ්න පෙරකුත් කළා. මට ටයිම් තිබ්බොත් එක්සෑම් එකට කලින් දවසේ තව කෙටි ප්‍රශ්න 25ක් හරි මොකක් හරි සාකච්ඡා කරලා දෙන්නම් මේ පාර ඔලේ ලියන ළමයින්ට. හරි. ටක් ගාලා ගාන ඉවර කරන්න මම ඔයාලට 26 වෙනකන් වෙලාව දීලා තියෙනවා. හරි. තව විනාඩියක් දෙන්නම් ටක් ගාලා ගාන ඉවර කරන්න. ගාන හදලා ඉවර හැදුවා කියලා කියන්නේ රෝමිලක්කම් 4 උත්තරෙත් දාන්න. රෝමිලක්කම් 4 හල් දෙනවා. දැන් භාජනයේ ඉතිරි වෙන පළතුරු බීජ ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්න කියලා. අන්න ඒකේ උත්තරෙත් දාන්න හදපන්.
20 22 භාග ගන්න මේ කරන්න කියලා තියෙනවා. 20 22 එක කොටසේ B කොටසේ අංක එක ගාන. තුන්සියක් මිලිලීටර් කියලා විතර මම 300 තමයි උත්තර මට මතක විදිහට. ප්‍රොමිලකම 4 දැන් භාජනයේ ඉතිරි වෙන ගාන 300 වගේ තමයි මතක කන්ෆර්ම් නේ. හරි. වෙලා ඇති නේද? ලබන සතියේ මම ප්‍රස්තාර ලබන සතිය කියන්නේ මේ ඊළඟ සතියේ බ්‍රහස්පතින්දා. ලබන සතියේ සඳ කෙටි ප්‍රශ්න විභාග කරපු ලබන සතියේ බ්‍රහස්පතින්දා මම ප්‍රස්තාර ගානකුයි පරිමාව ලඝු ගානකුයි කරන ක්ලාස් එකේ. සංඛ්‍යා නැති කරගන්න දෙන සංඛ්‍යා නිකුත් කරන්න. හරි වෙලා ඇති. හරි. හරි ඉස්සෙල්ට භාග ගන්න කරමු. හරි. ඔන්න බලන්න භාග ගන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. හරි. ගාන කියලා තියෙනවා. භාජනයේදී පහෙන් දෙකක් පළතුරු වෙනසකින් පිටී යත. ඒ කියන්නේ සම්පූර්ණයෙන් භාජනයේ පළතුරු වීම තියනවාද? දැන් normally අපේ භාග ගාන කියන්නේ මේ සම්පූර්ණයෙන්ම තියෙනවා. කොහොමයි කියන්නේ? මේක කියන්නේ පහෙන් දෙකක් සම්පූර්ණයෙන් පළතුරු විෂයෙන් පිරලා තියෙනවා. මෙම භාජනයේ ජලය 700ක් එකතු කළ පසු 4න් 3ක් පිරෙයි. ඒ කියන්නේ මම නිකන් graph එකක් අඳලා පෙන්නුවත් ඔයාලට සම්පූර්ණ භාජනයක් තියෙනවා. මේකෙන් පහෙන් දෙකයි. කියන්නේ මේ පහළ මට්ටමේ තියෙන පහෙන් දෙක කියන්නේ මෙන්න මේ ගානක් වගේනේ. පහෙන් දෙකයි තියෙන්නේ. මේ හරියට ලියන්න. පහෙන් දෙකයි තියෙන්නේ. මේකට එකතු කරනවා කොච්චරක්ද? 700ක් ml. 700ක් ml එකතු කරනවා. අන්න එතකොට භාජනය 4න් 3 මට්ටමට කියන්නේ ටිකක් ඉහළට. මෙන්න මේ හරියට වගේ පිරෙනවා. 4 විතර කියන ඕනෝයි ගානන්නේ. ඔන්නෝ මට්ටමට පිරෙනවා. 4න් 3 මට්ටමට පිරෙනවා. පැහැදිලිද? එකතු කළ ජලයේ ප්‍රමාණය භාජක ධාරිතාවයෙන් කවර භාගයකද? සිම්පල් ප්‍රශ්නයක් රෝමිලක්කම් එකේ අහලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයා ගාව රුපියල් 500ක් තිබ්බා 500ක් තියෙනවා. ඊට පස්සේ යාළුවෙක් කීයක් හරි දුන්නාම ඒක 700ක් වෙනවා. ඔයා ගාව 500යි තිබ්බේ යාළුවෙක් කීයක් හරි දුන්න ගමන් ඒක 700ක් වෙනවා. කියන්නේ යාළුවා දුන්න ගාන 200යි නේද? 500ක් තිබ්බා යාළුවෙක් කීයක් හරි දෙනවා දුන්න ගාන කියන්නේ නැහැ. යාළුවෙක් කීයක් හරි දුන්නවා. ඒ දුන්නට පස්සේ 700ක් වෙනවා. ඒ කියන්නේ යාළුවා දුන්න ගාන 200යි නේද? කොහොමද 200යි කිව්වේ? ඔයා ගාව පස්සේ තියෙන ගාණෙන් කලින් අවස්ථාවේ තිබ්බ ගාන අඩු කරනවා. පස්සේ තියෙන ගාණෙන් කලින් අවස්ථාවේ තිබ්බ ගාන අඩු කරනවා. එහෙනම් ගාන කියන්නේ එක්කල ප්‍රමාණය. එක්කල ජලය ප්‍රමාණය අහලා දෙනවා. එක්කල ප්‍රමාණය කියලා. එක්කල ප්‍රමාණය පස්සේ බලද්දි 4න් 3 දක්වා වැඩි වෙලා තියෙනවා. කලින් බලද්දි තිබ්බේ 5න් 2යි. 5යි 4යි හරිය සමාන නැහැ. හරිය ඉස්සර ගන්න වෙනවා. 4 5 කරන්න 5න් ගුණ කරනවා. 3ත් ඒ නිසා 5න් ගුණ වෙනවා. 5 20 කරන්න 4න් ගුණ වෙනවා. 2ත් 4න් ගුණ වෙනවා. ලස්සන මෙතන හරය 5 4 20ක් වෙනවා. 20න් 15ක් වෙනවා. අඩු කරනවා 5 4 20යි. 20න් 2ක් 4 8ක් වෙනවා. 15න් 8ක් අඩු කරන්න ඕන. 15න් 8ක් අඩු නම් 7යි. හරය 20යි. 20න් 7ක් එකතු කරලා තියෙනවා. එහෙනම් සරලවකොත් එහෙම මේ 20න් 7 කියන එක්කෙනා තමයි මේ 20න් 7 කියන එක්කෙනා තමයි 700ක් කියලා ගාන දුන්නේ. රෝගයක්ම් දෙක. දැන් භාජනයේ ඇති පළතුරු බිමනේ. අන්න බලන්න දැන් ගාන යන්නේ මෙතනින් නේ. එන්නේ 4න් 3ත් එක්ක. මම මේක අස්සරම 4න් 3 දාන්න. දැන් 4න් 3යි තියෙන්නේ. දැන් භාජනයේ තියෙන පළතුරු බීම් ප්‍රමාණයෙන් 5න් 4ක් සංග්‍රහ කිරීමට වෙන් කර ගන්නවා ලදී. එම වෙන් කරගත් බීම් ප්‍රමාණය භාජන දාත. එනේ මෙන්න මේකෙන් තමයි දැන් 5න් 4ක් සංග්‍රහ වලට වෙන් වෙන්නේ. දැන් ඉස්සරහට ගානනේ සම්පූර්ණ භාජනයේ පැනවීම නෑ. 4න් 3යි තියෙන්නේ. රොබිලක්කම් දෙකේ අහලා දෙනවා. සංග්‍රහ කිරීමට සංග්‍රහ වලට යන්නේ දැන් භාජනයේ තියෙන්නේ 4න් 3 මට්ටම 4න් 3 මට්ටම තියෙන්නේ. ඔන්න ඔය 4න් 3ෙන් 5න් 4ක් තමයි වෙන් වෙන්නේ මොනවා සඳහාද? සංග්‍රහ
සඳහා ලස්සනට 4ට 4 1යි 4ට 4 1යි කියලා කැපෙනවා. පිළිම එක්වරක් 5 5යි 5න් 3ක් තමයි සංග්‍රහ කටයුතු වලට වෙන් කරලා තියෙන්නේ. සිම්පල් ගණක් රෝමිලකම් දෙක. රෝමිලකම් 3 වෙන් කරගත් බීම් ප්‍රමාණය වීදුරු 6කට සමානව වත් කරන ලැබේ. එක් වීදුරු ගත කරන බීම් ප්‍රමාණය මිලිලීටර් වලින් සොයන්න. රෝමිලකම් 3 අහලා තියෙනවා මේ හරින් කරන්න. රෝමිලකම් 3 කියන්නේ මෙන්න මේ සංග්‍රහයට වෙන් කරන ටික සමාන ඒවා කීයකටද දාන්නේ? වීදුරු 6කට. ඒ කියන්නේ එක වීදුරුවකට එන 6න් 1යි. වීදුරුවකට කියන්නේ මේ වෙන් කරපු ටිකනේ සම්පූර්ණ 4න් 3යි තිබ්බේ. ඒකෙන් 5න් 4ක් සංග්‍රහයට ගත්තා. ඇත්තටම සංග්‍රහයට එන්නේ 5න් 3යි. ඒ සංග්‍රහයට වෙන් කරපු 5න් 3 වීදුරු 6කට දානවා. ඒ කියන්නේ එක වීදුරුවකට එන්නේ 6න් 1යි. ඒක මිලිලීටර් වලින් හොයන්න තියෙනවා. රෝමිලකම් 2 රෝමිලකම් 3 ඔයා මුලින්ම ඔය වීදුරුවට ගියපු ටික භාගයක් විදිහට හොයාගන්න. වීදුරුවකට කියලා මම ලියනවා. සංග්‍රහ කරන්න ගත්ත ඔක්කොම ටික 5න් 4යි නෙවෙයි. 5න් 4 කියන්නේ මුළු බෝතලයෙන්. ඇත්තටම sorry 5න් 4 කියන්නේ මේ තියෙන ටිකෙන් 5න් 4යි. හැබැයි මුළු බෝතලෙන් කීයද? 5න් 3යි. ඒතර ඇත්තටම සංග්‍රහ කරන්න අරන් තියෙන්නේ 5න් 4ක් නෙවෙයි 5න් 3ක්. මුළු බෝතලෙන් 5න් 3යි. ඔය 5න් 3 යනවා වීදුරු 6කට. ඒ කියන්නේ එක වීදුරුවකට 6න් එකක ප්‍රමාණයක් එන්නේ. 3ට 3 1යි 6ට 3 2යි. එක්වරක් 1 1යි 5වරක් 2 10යි. 10න් එකක් කියලා එක වීදුරුවකට ප්‍රමාණය. එක වීදුරුවකට බෝතලයේ ධාරිතාවයෙන් 10න් එකයි. බෝතලයේ ධාරිතාවය ඔයා දන්නවද? නෑ. ඒකට තමයි මෙන්න මෙතන 700ක් කියලා දුන්නේ මෙන්න මෙයා. ඔයා එක් කරපු ජලයේ ප්‍රමාණය ගානේ වාට දුන්නනේ 700ක් කියලා. ඔයා එක් කරපු ජලයේ ප්‍රමාණය ගානේ වාට දුන්න 700ක් කියලා. අන්න ඒ ආ පාවිච්චි කරලා. ඔයා 20න් 7ක් කියලා හොයාගත්තේ මේ. එක් කළ ප්‍රමාණය 20න් 7යි. ඒ ප්‍රමාණය මිලිලීටර් 700යි. අන්න එයා පාවිච්චි කරලා වාට මුළු බෝතලයේ ධාරිතාවය හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් 10 එකක් තමයි වීදුරුවකට. සිම්පල්. එහෙනම් මුළු බෝතලේ ධාරිතාවය කියලා එහෙම ලියන්න එපා. දන්න දේ ලියන්න. දන්නේ එක්කල ජලය. එක්කල ජලය සමානයි මුළු ධාරිතාවය මම මුදා කියලා වෙනවා. එක්කල ජලයේ ප්‍රමාණය මුළු ධාරිතාවයෙන් කීයද? 20න් 7යි. එක්කලේ මුළු ධාරිතාවයෙන් 20න් 7යි. එක්කල ප්‍රමාණය ගානේ දුන්නා 700යි කියලා 20 එනවා ගුණ කිරීම 20ක් විදිහට උඩට 7 එනවා බෙදීම 7ක් විදිහට පල්ලෙහාට. ඔයාලට මුදා නැත්නම් මුළු ධාරිතාවය ලස්සට ගන්න පුළුවන්. 4 7 1යි 4 7 1යි 100 වරක් 20 2000ක් ml කියලා එනවා මුළු ධාරිතාවය. ඒතර මුළු ධාරිතාවය වෙන්නේ 2000යි මිලිලීටර්. ලීටර් 2යි කියලා ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය නැහැ අපිට ඕන වීදුරුවකට ප්‍රමාණයනේ. එහෙනම් වීදුරුවකට කියලා ගන්න පුළුවන්. වීදුරුවකට වැටෙන්නේ ඔය 2000න් කොච්චරක්ද? 2000න් 10න් එකයි. අග බිඳුවක් කැපෙනවා. ඒ කියන්නේ වීදුරු එකකට එන්නේ 200ක් මිලිලීටර්. පැහැදිලිද? ප්‍රෝමිලක්කම් 3 එතකොට වීදුරු ප්‍රමාණයක් භාගයක් විදිහට හදාගත්තා. භාගයක් නෙමෙයි අපිට ඕන මිලිලීටර් ගාණක්. මේ මිලිලීටර් ගාණක් හදාගන්න මුළු ධාරිතාවය අපි දන්නේ නැහැ. මුළු ධාරිතාවය හොයාගන්නවා මෙන්න මේ දුන්න දත්තේ පාවිච්චි කරලා. 700ක් තමයි ජලය දාලා තියෙන්නේ. ඒ 700 10 20න් 7යි කියලා දන්නවා. දැන් 20 හරස් කරන දේ උඩට 7 පල්ලෙහාට ගිහුවා. මුළු ධාරිතාවය 2000ක් කියලා ගත්තා. එහෙනම් 2000න් 10න් පංගුවයි කියන්නේ 200ක් කියලා එනවා. එක වීදුරුවක ප්‍රමාණය. හරි. මේ දක්වා අඩුපාඩු හදාගන්නත් මම ඊළඟ කැල් කරන්න කලින් මේ දක්වා අඩුපාඩුවක් තියෙයි නම් ටක් ගාලා අඩුපාඩු හදාගන්න. හරි ඔකේ. හරි රෝමිලකම් 4. දැන් භාජනයේ ඉතිරි වන පළතුරු බීම් ප්‍රමාණය. දැන් ඉතිරි ප්‍රමාණය භාගයක් විතර හදාගෙන ගන්න එක ලේසි හේතුව ඔයා වීදුරුවක ප්‍රමාණය sorry මේ ඔයා මුළු භාජනයේ ධාරිතාවය 2000 කියලා දන්නවනේ. මම ලියනවා දැන් ඉතිරිය කියලා. භාගයක් විදිහට දැන් ඉතිරිය. දැන් ගානත් එක්කම යන්නේ. මේ වීදුරු වලට කතන්දරේ වැඩක් නැහැ. මෙච්චරයිනේ. 4න් 3ක් තිබ්බා. 4න් 3ක් තිබ්බා. ඒ 4න් 3න් 5න් 4ක් සංග්‍රහයට ගත්තා නම් මේ 4න් 3න් 5න් එකක් මේ බාර 4න් 3ක් නේ තිබ්බේ බීම 4න් 3යි තිබ්බේ ඒ 4න් 3න් 5න් 4ක් සංග්‍රහයට ගත්තා නම් තව 5න් එකක් දැන් ඉතුරු වෙලා තියෙනවනේ මේ ඉතුරු ටික 4න් 3යි අහගෙන හොඳට
මේ ගානේ තිබ්බ ටිකට 700ක් දාලා මොන හරි ටිකක් කරලා 4න් 3 වෙනකන් දැන් බීම තියෙනවා. බෝතලෙන් 4න් 3ක් තියෙනවා බීම. ඒ 4න් 3න් 5න් 4ක්. හරිනම් කියන්නේ මොකද තියෙන්නේ? ඒ 4න් 3න් 5න් 4ක් තමයි සංග්‍රහයට ගත්තනේ. 4න් 3න් 5න් 4ක්. 4න් 3යි එකෙන් 5න් 4ක් සංග්‍රහයට ගත්තා. 4න් 3න් 5න් 4ක් ගත්තා නම් 4න් 3න් 5න් එකක් ඉතිරි වෙලා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් දැන් ඉතිරි වෙන්නේ 4න් 3ක් තිබ්බා. ඒකෙන් 5න් 4ක් සංග්‍රහයට ගත්තා නම් තව 5න් එකක් ඔයාට තියෙනවානේ. 5න් එකක් තියෙනවා. ලස්සන සුළු වෙනවා 3 වරක් 1 3යි 4 වරක් 5 20යි 20න් 3ක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් 2000යිනේ ඔක්කොම. ඔක්කොම 2000යි නම් දැන් ඉතිරිය ධාරිතාවයක් විදිහට ඔයාලා ගන්න පුළුවන්. දැන් ඉතිරිය 2000යි ඔක්කොම ඔය 2000න් 20න් 3ක් තව ඉතුරු වෙලා තියෙනවා. ඉතින් 20ට 21යි 20ට 21යි 100 වරක් 3 300ක් ml කියලා වාට ලස්සනට 300ක් වෙනවා. 3 7 නෙවෙයි 300ක් ml කියලා වාට හරි. හරි. අඩුපාඩුවක් තියෙනවා ඉක්මනට ඉවර කරගන්න. වීඩියෝ එක ලැග් වෙනවද? ඔයාලට පේනව නේද? ඔයාලට බ්ලර් වෙලාද ළමයි පේන්නේ? සිග්නල් ප්‍රශ්නයක් නෑ. හරිනේ හොඳට පේනව නේද? හරි. ටක් ගාලා යන්න කුලක ගාන 2018. මේක අඩුපාඩුවක් තියෙනවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේ බ්ලර් වෙලා පේන්නේ මගේ. පොඩ්ඩක් ගන්නවද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නම් බ්ලර් වෙලා තියෙන්නේ. හරි ගානේ. හරි. හරි. කුලක ගානක් අපි කරලා වැඩේ ඉවර කරමු. 2018 ඕලෙවල් කුලක ගාන කරන්න ගන්නවා ඔයාලා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි මේ ගාන කළා ක්ලාස් එක නවත්තන නිසා මේ මහන්සියක් කවන්නේ අල්ලන් ඉන්න. තව එක ගානයි තියෙන්නේ. ඒ ගාන කරා කෙලින්ම ක්ලාස් ඉවරයි. ඔය අංක 11 කියන ගාන කුලක ගාන 2018 ඕලෙවල් පේපර් එකේ අංක 11 ගාන. ඉක්මනට කරන්න මම එකට තවලට විනාඩි 6ක් දෙන්නම් 34යි 40ට නවත්තන නේ 40ට නැත්නම් මම ගාන සාකච්ඡා කරනවා. තාම ක්ලාස් එක තමයි පැය 1යි විනාඩි 33යි රෙකෝඩින් එක තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් වෙලා ක්ලාස් එක කළා නැහැ පැය දෙකක් කියලා අපි කරාට පටන් ගන්න පොඩි වෙලාවක් යනවා. ඒ නිසා හරි. ඉක්මනට කරන්න අපි පැය විනාඩි 33යි ඊට පස්සේ 40යි ඔයාලට තව විනාඩි 15න් වැඩි ඉවර ගන්න පුළුවන්. හරි කුඩක ගාන ඉක්මනට කරන්න මම පොඩි ටයිම් එකක් දෙනවා ඔයාලට කරන්න. එතකන් කියවලා හොඳට කරන්න. අමාරු ගානක් නෙවෙයි තියෙන්නේ.
හරි. ගණන් මං කරන්නද? මට තව වෙලාව ඕනද? තව විනාඩි දෙකක් වගේ තමයි දෙන්න පුළුවන්. ඉක්මනට ගන්න කරා. හරි. මම එක දෙක කරන්න. එක දෙක යන වලට උතන කුලක ටික හඳුන්වා ගන්න බැයි නම් ඇත්තටම රවුන්ඩ් ටේරි තල්ටි දාන්න බැයි නම් ගාන කරන්න බෑනේ. හරි. මම ඒ නිසා එක දෙක කරන්නම්. එක දෙක කළා වලට නම් තුන හතරකට පොඩි රයිමයක් දෙන්නම් ආයෙ පාර. හරි. මම මෙහෙම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙද්දි වල මේ කතා කරන ස්ක්‍රීන් එකද පොප් අප් වෙලා තියෙන්නේ. නෑනේ. හරි. මම ස්ක්‍රීන් ෂෙයා කරන එක අයින් කරනවා නෑ. හරි. ඔකේ. දැන් මම ෆුල් ස්ක්‍රීන් වෙනවා. හරි. අපි ගන්න යමු. හරි. මම ඔයාලට කරන්න කිව්වේ කුලක ගාන 2018. මේ වැඩි ළමයි මේ ගොඩක් අර හිතලා වැඩ ටික කරන් යන ළමයින්ට මාර සපෝට් එකක් තියෙනවා විශේෂයෙන් මේ පාර ඕලෙවල් ලියන ළමයි. ඔය කීවෙන් වැඩ කරන්න වැඩ ටිකක් වැඩිපුර කරන්න. මේ කාලේ වැඩ නොකර ඉන්න එපා මේ වැඩ කරොත් මේ කාලේ විසාල් එක ඩබල් ට්‍රිබල් කරගන්න පුළුවන් නේ. හරි. අපි ගන්න. එක්තරා පාසලක හොස්තල පන්තිවල ආර්ථික විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම් කරන යන විෂයන් හදාගන්න විශේෂයෙන් පිළිබඳ තොරතුරු තමයි දීලා තියෙන්නේ. ගිණුම් කරන කියන්නේ accounts කරන ළමයිට දාලා තියෙන ඉතලයක් දාලම මෙම් පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරති. ඒ කියන්නේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරනවා නම් එක ළමෙක් හරි එයා ආර්ථික විද්‍යාව හදාරනවාමයි කියලා කියනවා. අය බලක් බලන්න ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යයෙක්ම ව්‍යාපාර සංඛ්‍යානය කරන ඔක්කොමලා මොනවද? ආර්ථික විද්‍යාව රවුම අස්සේ ඉන්න ඕනේ කියන්නේ. හරි. දියදී වෙන සරහන උත්තර පත්‍රය විගත කරගෙන අනෙකුත් විෂයන් දෙක හදාරන ශිෂ්‍ය කුලකය සුදුසු පරිදි නම් කරන්න. ඒ කියන්නේ මේ චූටි රවුම ව්‍යාපාර සංඛ්‍යානය වෙන්න ඕන. ව්‍යාපාර සංඛ්‍යානය කියන බිස්නස් ස්ටැක් කියන එක. මේගොල්ලෝ තමයි එතකොට ආර්ථික විද්‍යාව වෙන්නේ. ඒ කියන්නේ ඉකෝන් කියන එක. කියන්නේ අර කොම සබ්ජෙක්ට් තුනයි තියෙන්නේ. accounting, business studies, econ. ඒතර BS කියන එක අයින් කළා මේකත් BS ම තමයි business stat. ව්‍යාපාර සංඛ්‍යාන. ගොඩක් ඉස්කෝලේ මේ සබ්ජෙක්ට් එක අඩුයි. BS ම තමයි කියන්නේ business studies තමයි තියෙන්නේ. තව ව්‍යාපාර සංඛ්‍යාන කියලා එකක් තියෙනවා අපිට බලන්න. හරි. වින් කරගත්තා. ඒක ගත්තේ මෙන්න මේ වාක්‍යය. ගානේ කියනවා ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ඔක්කොමලා ව්‍යාපාරයේ සංඛ්‍යානය හදාරන ඔක්කොමලා ආර්ථික විද්‍යාව හදාරන ආර්ථික විද්‍යාව රවුම අස්සේ තමයි ව්‍යාපාර සංඛ්‍යානය ඉන්නේ. ඔක අනිත් පැත්තට නම් බලන්න මේ ව්‍යාපාර සංඛ්‍යානය එළියෙන් ඉඳලා ආර්ථික විද්‍යාව අසරද මොකද මේ වටේ සෙට් එක ව්‍යාපාර සංඛ්‍යානය විතරයි ආර්ථික විද්‍යාව නැහැ. ඒ නිසා ආර්ථික විද්‍යාව රවුම අස්සේ තමයි ව්‍යාපාර සංඛ්‍යානය ඉන්නේ. හරි. තොරතුරු ඇතුළත් කරන්න කියනවා ශිෂ්‍යෝ 45 දෙනෙක් ගිණුම් කරන්නේ හදාරනවා. ඒතර ගිණුම් කරන්නේ හදාරනවා කියනවා. ඒතර ගිණුම් කරන්නේ රවුමේ කෑලි ගොඩාක් තියෙයි. මෙන්න මෙන්න දායක දාගන්න 45. මේ කෑලි තුනේම එකතු තමයි කියන්නේ ඩොට් එක 45ක් වෙන්නේ. ශිෂ්‍යෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාarදී. ඒතර ශිෂ්‍යෝ 30ක්. ව්‍යාපාර සංඛ්‍යානයක් අන්නේ වගේ මම දානවා 30යි. ඒක මෙන්න මේ පාර්ට් දෙකේම එකතු තමයි කියන්නේ 30ක් වෙන්නේ. ශිෂ්‍යෝ 18 දෙනෙක් මේ විෂයන් තුන අතරින් ආර්ථික විද්‍යාව පමණක් හදාරනවා. ආර්ථික විද්‍යාව විතරක්. ඒතර ආර්ථික විද්‍යාව කියන රවුම ඇතුලේ ඉන්න ඕන ගිණුම් කරන්නේ රවුමට ටච් වෙන්නත් බෑ. ඊට පස්සේ ව්‍යාපාර සංඛ්‍යාවටත් බෑ. එහෙනම් 18ක් වෙන්න ඕන. මෙන්න මේ ස්පේස් එකේ මෙන්න මේ 100 අකුර. මෙන්න මේ 100 අකුර තමයි 18 මං නිසා 18 ස්පේස් එකම දැම්මා. මේ විෂයන් තුන අතරින් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශ අඳුරු කරන්න. දෙකක් විතරක්. එතකොට මෙන්න මේ හඳ භාගය බලන්න. මේ හඳ භාගයේ ව්‍යාපාර සංඛ්‍යානයටත් ඉන්නවා ආර්ථික විද්‍යාවටත් ඉන්නවා. හැබැයි ගිණුම් කරන්නට ගිල්ලද නෑ. එතකොට විෂයන් දෙකක් විතරක් කරන ප්‍රදේශ අඳුරු කරනවා. මෙන්න මේ ටික අඳුරු වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. මෙන්න මේ රවුමේ ව්‍යාපාර සංඛ්‍යානේ. එතකොට මේ කොටස මොකද්ද? මේ තියෙන 100 අනිත් පැත්ත හරවලා වගේ මෙන්න මේ කොටස ඒගොල්ලෝ ගිණුම් කරණයක් තියෙනවා ආර්ථික විද්‍යාවක් තියෙනවා. හැබැයි ව්‍යාපාර සංඛ්‍යානයට ඒගොල්ලන්ගේ සම්බන්ධයක්
මෙන්න මේ ප්‍රදේශය. ඔන්න ඔය ප්‍රදේශ දෙන්නම අඳුර වෙන්න ඕන ළමයි. මේ හඳ භාගෙ මෙන්න මේ කොටස. අද කොටස අඳුර වෙන්න බෑ. අද කොටස විශේෂ හොඳමයි. බලන්න මේ කොටස ව්‍යාපාර සංඛ්‍යාවක් තියෙනවා. ආර්ථික විද්‍යාවක් තියෙනවා. ගිණුම් කරන්නක් තියෙනවා. අඳුර කරන එක හරි. ශිෂ්‍යෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම් කරන යන විෂයන් දෙකෙන් අඩුතරමින් එක් විෂයක්ව හදාරති. 55ක් ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ මෙයා. 55ක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම් කරන යන විෂයන් දෙකෙන් ගිණුම් කරන්නේ කොහොමද? ගිණුම් කරන්නේ 55ක් ව්‍යාපාර සංඛ්‍යානය නැත්නම් ගිණුම් කරන කියන විෂයන් දෙක. මේක ළමයි මේ රවුල් තුනේ කතාව දැන් හිතන්න එපා. ව්‍යාපාර සංඛ්‍යානය කියලා ඔහම රවුමක් තියෙනවා නේද? ඒ රවුමේ ටෝටල් එක කීයද? 30යි. හරි. ගිණුම් කරන එකේ ලොකු රවුමක් තියෙනවා නේද? ඒ ගිණුම් කරන එකේ රවුම එක තෝ කීයද? 45යි. ගාණ කිව්වේ එතකොට උතනදී ආර්ථික විද්‍යාව පටල ගන්න එපා. 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය මම මෙතන BS කියලා දාන්නම්. ව්‍යාපාර සංඛ්‍යානය ඊට පස්සේ 45 account 45 account ඔන්න ඔය දෙකෙන් එකකට එකක්වත් 55ක් කියන එක සල්ලෝක B විතරක් ගත්තොත් අපි ගාණ කිව්වේ B මේලන A මෙන්න මේ NB මේලන A කියන එක තමයි ගාණ කිව්වේ කියලාද 55 එක. කියන්නේ මේ රවුන්ඩ් දෙකේ මුළු ගාණ කීයක් වෙන්නවද? 55ක් වෙනවා. අන්න ඒක තමයි දුන්නේ. මේක අඳගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මිෂන් දෙක අතුරෙන් එකක්වත් හදාගන්න හැරි. මෙම විෂයන් තුනම හදාන්න ගන්න. මෙන්න මේ මැද කොටස අහලා තියෙනවා. මෙන්න මේ මැද කොටස අහලා තියෙනවා නේ. හරි. කියන විෂයන් තුනම හදාන්න කියන්නේ ඇත්තටම මේ රවුමේ ඡේදනය නේද? මෙන්න මේ මම ඩොට් තියන්නේ. ඒ කොටසමයි නේද මෙතන මේ මම අඳුරු කරලා තියෙන්නේ. සම්ලගොතේ මේ රවුම් දෙන්නගේ ඡේදනය නේද ආදී. ඒ රවුම් දෙන්නගේ ඡේදනය ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම් කරණය කියන විෂයන් දෙකම හදාරනවා. ඉතින් ඒ ගිණුම් කරණය සහ ව්‍යාපාර සංඛ්‍යානය කියන කොටස් දෙකම කියන කොටස ව්‍යාපාර සංඛ්‍යානය රවුම ඇතුළේනේ. ඉතින් ව්‍යාපාර සංඛ්‍යානය රවුම ඇතුළේ කියන ආර්ථික විද්‍යාව රවුමේ ඉතින් කියන විෂයන් තුනම තමයි. කියන්නේ මේ අඳුරු කරලා තියෙන ටික තමයි ඔය අහලා තියෙන්නේ. ඒක ආයතොත් හිතන්න ඕනේ මේ රවුම් දෙක අඳ ගන්න එපා. ව්‍යාපාර සංඛ්‍යානය මේ රවුමනේ. ගිණුම් කරණය මේ රවුමනේ. ඒ දෙන්නගේ ඡේදනයනේ අහලා තියෙන්නේ. ගාන කියන විෂයන් තුනක්. එතන මේ දෙන්න ඡේදනය ගන්නදී මේ අනිත් රවුම ආර්ථික විද්‍යාව හිතන්න එපා. අර ගැද ගන්න ඕනේ. ආර්ථික විද්‍යාව හිතන්න එපා. ඔයාලා සූත්‍රයක් තියෙනවා. කුලක සූත්‍රයෙන් කරන කොමිලකම් තුන. ඔයාලා දන්නවා මෙතන B සහ A කියලා ගන්නෙ. N B මේලනය A සමානයි NB එකතු කිරීම NA අඩු කිරීම NA ඡේදන B ඡේදනය කිව්වක් කමන්නේ. හරි. සමගොත් එම රවුන්ඩ් දෙකේ මුළු ගාන කියන්නේ B රවුම් එකතු කරන්න A රවුම් එකතු කරන්න රවුන්ඩ් දෙකේ ඡේදනය අඩු කරන්න. සමගොත් මේ රවුම් 30 එකතු කරනවා මේ රවුම් 45 අඩු කරනවා ඡේදන. හේතුව මේ 30 කියද්දි මැද කොටස එනවා. මේ 45 කියද්දි මැද කොටස එනවා. එහෙනම් එකපාරක් මැද කොටස මොනවා කරන්න ඕනද? අඩු කරන්න ඕන. එනු B මේලනය A මේ දෙකේ මුළු ගානෙම දුන්න 55යි කියලා. B රවුමේ ගාන කියන්නේ මේ ස්ටෙප් කියන එක ගාන දුන්නා 30ක් කියලා. accounts කට්ටිය ගාන දුන්නා 45ක් කියලා. ඡේදනය තමයි අහලා දෙන්නේ. A ඡේදනයේ B තමයි අහලා දෙන්නේ. A ඡේදනයේ B මෙතන මම ගන්නවා ධන A ඡේදනයේ B කියලා. එතන 35යි 45යි එකතු කරාම 75ක් වෙනවා. 55 අනිත් පැත්තට යවන ඍණ 55ක් විදිහට කෙලින්ම ඡේදනය කීයක් කියනවාද? 20ක් කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ගාන කීයක් වෙනවද? 20ක්. ඒ කියන්නේ මෙන්න මේ ගාන කීයක් වෙනවද? අඳුර කරපු ගාන 20ක් වෙනවා. ඉතින් මෙයා 20යි නම් මේ පැත්තේ හඳවා වගේ 10යි. මෙයා 20යි නම් එහා පැත්තේ මෙතන කෑලි දෙකයි. මෙතන කෑලි දෙකයි. ඒ නිසා මේ කොටස් දෙකම දාන්නේ නැහැ. මෙතන ගාන ඇත්තරම 25ක් වෙනවා. හැබැයි මෙන්න මේක කොහොම කෑලි දෙකකට තියෙන්නේ. කෑලි දෙකකට තියෙන්නේ. එතන 25ක් වෙනවා. හරි ගානේ අහලා තියෙන්නේ මොකද්ද? විෂයන් තුන පල්ලේ ලියන්න මෙතන මේ නිසා කියලා. එම නිසා විෂය තුනම 20කි. විෂය තුනම 20ක් වෙන අතර මෙතන 20 කියන්නේ ඒගොල්ලෝ ආර්ථික විද්‍යාව රවුමේ ඉන්නවා. ව්‍යාපාර සංඛ්‍යාන රවුමේ ඉන්නවා. ගිණුම් කරන රවුමේ ඉන්නවා. හරි හතර. මෙම විෂයන් තුන අතරින් ගිණුම් කරන්නේ පමණක් හදාරන ශිෂ්‍යයන් සංඛ්‍යාව. ගිණුම් කරන්නේ විතරක්. accounts විතරක්. හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ගිණුම් කරන්නේ හැර ව්‍යාපාර සංඛ්‍යාවනේ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් තමයි. ගිණුම් කරන්නේ විතරක් හදාරන සෙට් එක ඔන්නහන්න. ගිණුම් කරන්නේ විතරක් හදාරන සංඛ්‍යාව. ගිණුම් කරන්නේ හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ගිණුම් කරන්නේ හැර කියන ගිණුම් කරන්නේ නැතුව ව්‍යාපාර සංඛ්‍යානය හදාරන කියන මේ හඳ භාගයේ ඒ ගාන මෙන් දෙගුණයක් තමයි. මේ විෂයන් තුන අතරින් ගිණුම් කරන්නේ පමණක් කියන්නේ මෙන්න මේ මම තරමක් දාපු ටික. ගිණුම් කරන්නේ පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ගිණුම් කරන්නේ හැර කියන්නේ accounts රවුමෙන් පිට ගිණුම් කරන්නේ හැර ව්‍යාපාර සංඛ්‍යානය හදාරන ත්‍රිකෝණයක් මම දාපු ටික. ව්‍යාපාර සංඛ්‍යානය
අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් දෙගුණයක් තමයි. ඒ අතර ත්‍රිකෝණ කියන්නේ එතකොට මෙන්න මේ 10 නේද? මේ 10 නේද? තරුව දැන් මෙන්න මේ සම්පූර්ණ සෙට් එකට නේ මේකේ එහා පැත්තේ තරුව මෙන්න මේ භාගය. මේක දෙකට බෙදෙනවනේ. ආ නේ. මේ කැලේ දෙකට බෙදෙනවා. එතන මේක 20යි නම් මෙන්න මේ පැත්තේ 10ක් වෙනවා. 10 දෙගුණය මෙතනට කීයක් කියලා දාන්න පුළුවන්ද? 20ක් කියලා කියනවා. 20ක් දෙගුණයක් නම් මෙතන මෙයා 10යි නම් මෙතන 20යි. මෙතන එකතු 30යි. මෙතන 20යි නම් මෙතන 10යි. 10 දෙගුණය මෙතන 20යි ආයේ. හරි. ආර්ථික විද්‍යාව පදාර්ථ ශිෂ්‍ය සංඛ්‍යාව සර් ආර්ථික විද්‍යාව ගාන අහන්නේ. කියන ආර්ථික විද්‍යාව ඔක්කොම ගාන දාන්න. නම් ආර්ථික විද්‍යාව හදාන්න ගන්න. ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේකේ ටෝටල් එක. ඉතින් හරි ළමයි. මෙතන 20යි. මෙතන 20යි නම් මෙතන කීයක් වෙන්න ඕනද? 5ක් වෙන්න බෑද? පැහැදිලි. මෙතන 20යි. මෙතන 20යි නම් මේ රවුම 45ක් වෙන්න මෙතන. ඉතින් මේ රවුම ඔක්කොම ගාන අහන්නේ. මෙතන 5යි. මේ කෑල්ල 18යි. මේ රවුම 30යි. කියන නෝමිලක්කම 4. ආර්ථික විද්‍යාව ආර්ථික විද්‍යාව කියලා මෙතන ආර්ථික දෙක මේ කෝඩ් රවුම 5යි 18යි 6 එක වගේ සෙට් එක 18 ධන 5 මේ රවුම් මේ 6 එක වගේ එක මේ 10යි 20යි එකතුව 30යි 30ක් වෙනවා 18යි 5යි 23යි 23යි 30යි 53ක් වෙනවා උත්තර ආර්ථික විද්‍යාව ගන්න 53ක් පැහැදිලිද ඒ කියන්නේ මේකේ මෙන්න මේ තරුව 20යි මේ තරුව 20යි මෙන්න මේ මැද කෑල්ල 5යි එහෙම නෙවෙයි උනේ හැබැයි මේ මැද කෑල්ල ඔන්න ඔහොම යනවා මොන රවුමටද ඔහොම යනවා accounts of මෙන්න මෙතන තව 18ක් ඉන්නේ හරිද 5යි 18යි 30යි 53 මම මේ රවුම අතරත් ආයි නිර්මාණය කරා පැහැදිලි නේද හරි ඔච්චරයි බලන්න කොච්චර ලේසි ගානක්ද කියලා O level 2018 කුලක ගාන හරි වැඩි හරි නේද හරි මම ටක් ගාලා අයින් වෙලා ඊට පස්සේ කතාව කියන්නම් මේ අඩුපාඩු ටික හදාගන්න දැන් එතකොට අපි මේ කරේ අපේ මේ වැඩේ 20 වෙනි ගාන 20 වෙනි ගාන ඒකට කුලක ගානකුත් අපි ක්ලාස් එකේ කරලා තියෙනවා ඒතකොට මේ මම දුන්න පිළිවෙල වැඩ කරපු ළමයින්ගේ අර හරි දාන්න කියනවා නේද දවස් 4 වෙනි ළමයින්ගේ මෙන්න මේ ප්‍රමාණයට දැන් ගණන් ටිකක් කරලා තියෙන්න ඕන මේ පැත්ත ඔයාලට මම කරන්න කිව්වා දැන් සති 4යි කියන්නේ මම සතියේ දවස් 6යිනේ කරන්න කිව්වේ සති 4යි මේ දවස් 7යි දවස් 4 කියන්නේ සති 2යි සති 2 කියන්නේ දවස් 12යි මම දවස් 6යිනේ කරන්න කිව්වේ ඒතකොට 12 තරම් 5 60යි 60යි කියන්නේ ඔයාලගේ මේකේ 3 3 3 කොහොමද කරන්න කිව්වේ 5 5 පළවෙනි 5 එක දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ ඒතකොට පේපර් එකක් ගන්න දවස් 3යිනේ යන්නේ ඒතකොට ඔයාලට දවස් 12ට දැන් 2018 ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පේපර් එක දෙවෙනි පේපර් එක තුන්වෙනි පේපර් එක හතරවෙනි පේපර් එක වගේ වෙලා ඉවර වෙලා තියෙන්න ඕන දවස් 3 යන පේපර් එකක් ඉවර කරන්න මම ඔයාලට පහෙන් පහක් කරන්න කිව්වේ ඒක දවස් වල 5යි 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 දවස් 3න් පේපර් එකක් ඉවරයි දැන් අපි මේ වැඩේ පටන් ගන්න දවස් 12යිනේ සති දෙකයි කියන්නේ මම සති දවස් 6ක් කරන්න කිව්වේ ඒක දවස් 12ක් කරා කියන්නේ දැනට ඔයාලා පේපර් හතරක් ඉවර වෙලා තියෙනවා 19 17 18 16 17 ඊට පස්සේ මේ පහ මේ පහ ඒක දවස් 3න් පේපර් එකක් ඉවරයි දවස් 3න් ඉවරයි දවස් 4ක් යනවා මේ සෝරි 3ේව 4ක් යනවා පේපර් 4ක් ඉවර වෙනවා හරි එහෙනම් කොලෙජ් ගන්න අඩුපාඩු වෙනවා නේ අඩුපාඩු තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් ඉක්මනට ගන්න ආයින් වෙලා ඉන්නේ හරි එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු මම ඊළඟ දවසේ කරන්න ඔයාලට O level paper එක කෙටි ප්‍රශ්න 25 පැහැදිලි නේද O level paper එක කෙටි ප්‍රශ්න 25 එහෙනම් ලබන සතියේ වැඩිට හම්බෙමු මේකේ අඩුපාඩුවක් තියෙනවා මොනවද කියනවා මට මැසේජ් එකක් දාන්න හරි එහෙනම් good night bye